අම්- සියන්ත මහත්තයා අපි එහෙනම් පටන් ගමුද එහෙනම්? හොඳයි පටන් ගමු නේද? අය ඕනේ මොකද මේ කට්ටිය ලොග් එකේ මම මැසේජ් එකක් ආයි දැම්මා. එහෙනම් මේ සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට. මම හිතන්නේ අපි කෝස් එක කරලා අවුරුදු ගාණක් වුණාට Zoom තාක්ෂණය ඔස්සේ නැවත අපි සම්බන්ධ වෙනවා. මම හිතන්නේ අපි කෝස් එක කරන කාලේ කිව්වා බැංකු නිලධාරීන්ගේ දැනුම වර්ධනය කිරීම සඳහා මේ පාඨමාලා මෙතනින් ඉවර වෙන්නේ නැහැ. අපි Zoom තාක්ෂණය ඔස්සේ විවිධ මාතෘකා පදනම් කරගෙන ඔයාලට අදාළ දැනුම වැඩි කිරීමේ වැඩසටහන අපි සංවිධානය කරනවා කියලා. ඒ අනුව පළවෙනි වැඩසටහන ඉතාම සාර්ථකව සියන්ත මහත්මයාත් සහභාගී වෙලා හිටියා. මේ අපි අපේ ලෝයර් ස්වර්ණ මල්ලිකාරච්චි මහතා විසින් අර බැංකු පද්ධතිය හඳුන්වා දුන්න අලුත් ව්‍යාපාර නීතියට අදාළ කොටස සම්පූර්ණ කරලා පැය දෙක දේශනයක් එදා සම්බන්ධ වෙලා මම එදා විශාල පිරිසක් සහභාගී වෙලා හිටියා. අද ඉතින් අපිට විශේෂ දවසක්. අද ගයාන්ස දෙවෙනි දේශනයට සහභාගී වෙනවා. සර් කොහොම කාර්යබහුල වුණත් මම නිහතමානී කිව්වහම මේ අලුත් ජෙන් ඉසෙට් කියන දේ බැංකු වලට අදාළ වෙන්නේ කොහොමද කියන එක. ඒක මොකද බැංකු පරිශීලනය කරන දෙයක්. ඒක කොහොමද නිලධාරීන් දැනුවත් කරන්නේ අලුත් යුගයකට යන්න කියන මාතෘකාව ඔස්සේ සර්ම තමයි නිර්දේශ කරේ මේක අපි කරමු කියලා. ඒ අනුව සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ වගේම අද විශේෂයි අපිට මොකද සියන්ත මහත්තයාට අමතරව අපි අඳුර ගන්න ඕනේ මේ බැංකු අධ්‍යක්ෂක නව බැංකු අධ්‍යක්ෂක මූල්‍ය අපේ මහේෂ් ප්‍රනාන්දු මහත්මයා ආදරයෙන් පිළිගන්නවා. මම හිතන්නේ කෙටි දැනුම් දීමක් දුන්නාම අද මම හිතන්නේ ලොගඩක් කියලා ලොග් වෙලා හිටියා. අපි Zoom තාක්ෂණ ඔස්සේ මම හිතන්නේ මම සියලුම දෙනාට මේ දැනුවත් කරා. සියන්ත මහත්තයා මම හිතන්නේ group එකේ ඉන්න 600ටම වගේ යවලා තියෙන ලොග්කට පුදුමයි. අද ටිකක් කට්ටිය අඩුයි කමන්නේ මේක රෙකෝඩින් එනවා. රෙකෝඩ් වුණාම තමරක් මැසේජ් දාලා තිනවා වහිනවා කියලා. රෙකෝඩින් කිල්ල ඉතින් අනුව රෙකෝඩ් එකේ සියලු දෙනාට සම්බන්ධීකරණය කරන්න පුළුවන්. ඉතින් මේ වැඩි වේලාව ගන්න නැතුව මොකද රැ වෙලා නිසා මේ විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා මේ කාර්යබහුල වෙලාවේ මේ අපේ බැංකුව අධ්‍යක්ෂක සමුද්ද දෙපාර්තමේන්තුවේ මහේෂ් ප්‍රනාන්දු මහත්මයා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. එතුමා කොච්චර කාර්යබහුල වුණත් මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේම අපේ සියන්ත මහත්මයා එදා ඉඳලා අපිත් එක්ක ගොඩක් ඉතා සහයෝගයෙන් වැඩ කරනවා. අපි රාජ්‍ය අර්ධ රාජ්‍ය ආයතන දෙකක් එකතු වෙලා පවත්වපු සාර්ථක වැඩසටහනක්. මම හිතන්නේ බෑ 35ක් මේ අපි පැවැත්වුවා මහේෂ්. මොකද ඒව කිසි දෙයක අඩුපාඩුවක් තියන්න දුන්නේ නැහැ. මේව ඔක්කොම අපි නොමිලේ තමයි සංවිධානය කරන්නේ. ඒක අපි ජාතික ආයතනයක් විදිහට රාජ්‍ය සේවයේ සවිවර ගැනීමේ මාතෘකාව යටතේ ගවර්න්මන්ට් සෙක්ටර් එම්පවර්මන්ට් කියන තේමාවට තමයි අපි සියලු දේ නොමිලේ ලබා දෙන්නේ. මම හිතන්නේ මේ මාසේ අන්තිමේ තව වැඩසටහනක් සංවිධානය කරලා තියෙනවා. මොකද බැංකු නිලධාරීන්ගේ මේ ප්‍රසන්ටේෂන් ස්කිල් එක IT වලට අදාළ. ඒක අපිට දේශනවලදී කරගන්න බැරි වුණා. ඒකත් මම ලක්ෂ්මන් සියන්ත මහත්තයා ලක්ෂ්මන් සර්ත් එක්ක කතා කරා මම හිතන්නේ මේ මාසේ අවුරුද්දෙන් පස්සේ දවසක් යොදාගෙන ඒකත් පැය දෙකක විතර දේශනයක් පවත්වලා ඉදිරියට සියන්ත මහත්තයා පැත්තෙන් අපෙන් කෙරෙන්න ඕන මොනවා හරි තියෙනවා නම් අලුත් මේ මහේෂ් මහත්තයාත් ඉන්න නිසා මොනවා හරි දැනුම් වැඩි කිරීම වැඩසටහන සංවිධානය කරන්න අවශ්‍ය නම් ඒ සියලු දේ කරන්න CM ආයතනයේ බැඳිලා ඉන්නවා නොමිලේ ඔක්කොම නොමිලේ ලබා දෙන්න. ඒ වගේම මම සියන්ත මහත්තයන් ඉල්ලා සිටිනවා මගේ තවත් දේශකයේ සම්බන්ධ වෙලා ඉන්න මාත් එක්ක මේ දවස්වල මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් කරනවා. ඉතාමත් දක්ෂ තමයි අපේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න සියලුම දක්ෂ ගුරුවරයෝ තවත් දක්ෂ ගුරුවරයෙක්. එතකොට මේ රාජ්‍ය නිලධාරීන්ගේ ඔය ඇක්ටිව් සම්බන්ධයෙන් ඕනම ටොපික් එකකට අදාළ විෂයන් අපිට කරන්න පුළුවන්. ඒස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා උපදේශක කෙනෙක්. සාමාන්‍ය විශාල පිරිවැයක් දරලා මම එතුමා සම්බන්ධ කරගන්නේ. මම ඉතා බලාපොරොත්තු වෙනවා බැංකු පද්ධතිය නිලධාරීන්ට එතුමාලවත් මේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ. ඉතින් ඉදිරියට තවමින් මම ගෞරව මේ අපිත් එක්ක එදා මෙදා තුර කාලයක් තිස්සේ ඉතින් කටයුතු කරන සියන්ත මහත්මයාගේ තියෙන හොඳ හිත නිසා තමයි මෙච්චර දුරක් මේ කටයුතු කරගෙන යන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඒක නිසා සියන්ත මහත්මයාට ගෞරවයෙන් ආරාධනා කරනවා මේ අවස්ථාවට සහභාගී වෙන්න නිසා පුංචි වචන ස්වල්පයක් දේශනය ආරම්භ කරන විටම තමන්ගේ නිලධාරීන් වෙනුවෙන් කතා කරන ලෙස. ගොඩක් ස්තුතියි ඉන්දික මහත්තයා. ඒ වගේම මෙම අවස්ථාවට Zoom තාක්ෂණයේ සජීවීව සහභාගී වන අපේ නව බැංකු මූල අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු මහත්මයා, ඒ වගේම අද දේශක වශයෙන් කටයුතු කරන ගයාන් මහත්මයා, මේ අවස්ථාවට සහභාගී වන සියලු දෙනාගේ මනසරයි. මම ඇත්තටම ගොඩාක් සන්තෝෂ වෙනවා අපේ වැඩේ අතාරින්නෙම නැතුව මේ අපේ ඉන්දික මහත්මයාගේ මේ උනන්දුව මිට කලිනුත් දැන් මාස දෙක තුනකට කලිනුත් අපි පොරොන්දු වෙච්ච විදිහටම අපේ ලෝයර් මේ නීතිඥ මල්ලිකාරච්චි මහත්මයාත් එක්ක මේ වගේ
සුම් තාක්ෂණය ඔස්සේ අපි රටේ දැනුවත් කිරීම සඳහා වැඩසටහනක් කරා. එතනොත් ඒ කතා කරනකොට තවදුරටත් අපිට පොරොන්දු වෙච්ච විදිහට ඔයා මේකේ ගන්න මහන්සියට මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ බැංකු මුල් අධ්‍යක්ෂතුමත් මේ වෙලාවට සම්බන්ධ වෙලා ඉන්න හින්දා මම කිය යුතුයි මේ අපි අර කතා කරගත්ත විදිහට කස්ටමර් කෙයා බේස් කරගත්ත ණය සහ අවදානම් කළමනාකරණය පිළිබඳ සහතිකපත්‍ර පාඨමාලාවත් අපි කරමු. මම ඒ පිළිබඳව අපේ මහේෂ් මහත්තයා දැනුවත් කරා. අපි දෙකල ගොත් වෙලා සාකච්ඡාවක් කරමු පාඨමාලා පටන් ගන්න කලින්. ඒ වගේම අර කිව්වාගේ මේ අපි වරින් වර මෙවැනි වැඩසටහන් වලට අපේ නිලධාරීන් දැනුවත් කරන්න ලැබෙන ගොඩක් සන්තෝෂයි. නමුත් වෙලා තින්නේ මොකක් හරි අද ඔය වැස්ස හරි මොකක් හරි වෙන හින්දාදී ගොඩක් අඩු මාට ඉස්සරහට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් වැඩි වෙලා ඒ සම්බන්ධව කතා කරන්න අවශ්‍ය නැහැ නේ. අපි අත්‍යවශ්‍ය කාරණයක් බහිමු. ඒ වගේම මම ඉල්ලා සිටිනවා අපේ නව බැංකු මුල් අධ්‍යක්ෂ මහේෂ් මහත්මයාටත් පොඩි අවස්ථාවක් අනිවාර්යයෙන් දීලා මේ අපේ පැහැදිලි කිරීමක් කරමු කියලා. හරි එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. අපි වැඩසටහන කරගෙන යමු. හරි. ඒ වගේම බොහොමත් ස්තුතියි සියන්ත මහත්මයා. ඒ වගේම මම ආරාධනා කරනවා මම හිතන්නේ අලුතෙන් පත් වෙච්ච අධ්‍යක්ෂතුමාට මම හිතන්නේ අපිට තව ගොඩක් වැඩ කරන්න තියෙනවා සර්. ඉතින් අපි මේ දේවල් අපි අනිවාර්යෙන් ඔබතුමාලාගේ බැංකු පද්ධතිය දියුණු වෙනුවෙන් අපේ CMA කළමනාකරන ජාතික ආයතනය විසින් කරන්න තියෙන හැම කර්තව්‍යම මේ පාඨමාලාවට එහා ගියපු දෙයක් තමයි මේ දෙන්න හදන්නේ. ඒ හැමදේම මේ අපි නොමිලේ දෙන්න ඔන්ලයින් සාක්ෂණය ඔස්සේ. ඉතින් ඉදිරියට මම අපි සංවිධානය කරපු අර ප්‍රෝග්‍රෑම් එක ගැන කතා කරන්න අපිට අවස්ථාවක් ලැබෙනවා. මම හිත අලුත් අධ්‍යක්ෂකතුමාත් එක්ක. ඉතින් මම ගෞරවයෙන් ආදාය කරනවා මහේෂ් බණාත් මහත්මයාට වචන ශුල්පයක් කතා කරන ලෙස තමන්ගේ නිලධාරීන් හා අප කරන කාර්යය සම්බන්ධයෙන්. සියලු දෙනාට මේ සුබ සන්ධ්‍යාවක්. මේ ඇහෙනව නේද මම කියන එක? ඇහෙනවා සර්. එසේනම් මම හිතන්නේ මට ශ්‍රියන්ත මහත්මයා මේ වැඩසටහන සම්බන්ධ වෙන්න කියලා ඊයේ දිනේ මතක් කරා. පතමෙම මෙවැනි වැඩසටහන සම්බන්ධ කර ගැනීමෙන් CMA ආයතනවත් අපේ පුහුණු අංශයේ අධ්‍යක්ෂතුමාටත් ස්තුතිවන්ත වෙනවා. එහෙමනම් අපේ CMA ආයතන ඉන්දික මහත්මයාත් ඒ වගේම මෙම වැඩසටහනේ හොස් සැටේට ඉන්න ගායන අබේරත්න මහත්මයා ඇතුළු ඔබ සියලු දෙනාගෙන්ම අපේ සහභාගී වෙලා ඉන්න සියලු නිලධාරීන්ගෙන් අවසරයි. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන්නේ සමුද්‍ර ප්‍රජාමූල බැංකුව අපේ ලංකාව පුරා 1097ක් තියෙනවා. ඔබ දන්නවා ඇති. ඒ වගේම බැංකු සමිති 335ක් තියෙනවා. මේ සියලුම නිලධාරීන්ගේ පරිගණක ක්‍රමවේද ගිණුම් ක්‍රියාවලිය වගේම IT සාක්ෂරතාවය ඉහළ මට්ටමකට ගෙන ඒම. අර ඔබතුමා ඉන්දික මහත්මයා සඳහන් කරා වගේ රිස්ක් මැනේජ්මන්ට් ඊළඟට ඒකේ නීතිමය කටයුතු මේ සියල්ල මම හිතන්නේ ඔබතුමාලා මම හිතන්නේ ගොඩක් දුරට මේ වගේ Zoom තාක්ෂණය ඔස්සේ පැය දෙක වගේ සැසි පවත්වලා කරන සේවය මම හිතාම අගය කරනවා. මාත් ඔබගේ කණ්ඩායම් වශයෙන් කරපු පහට බාලා අපේ නිලධාරීන්ගේ කාර්යක්ෂමතාව වැඩි වෙන්න ලොකු පිටුවහලක් වුණා. ඉතින් අපි ඉදිරියටත් මගේ පූර්ණ සහාය දෙනවා ශුද්ධ මූල්‍ය අංශයේ අධ්‍යක්ෂ හැටියට. අපි එක්කවලා මම හිතන්නේ නිලධාරීන්ගේ දැනුම තව තව අප්ඩේට් වෙන එක තමයි හැමතිස්සෙම කරන්න ඕනේ. ඒ තුලින් ඒගොල්ලන්ගේ සේවය උපරිම කාර්යක්ෂමතාවකට අපිට ගෙනෙන්න පුළුවන්. ඒ නිසා මම ගොඩක් කාලය ගන්නෑ. අපි හැම වෙලාවෙම සාකච්ඡා කරමු ඉදිරියට අවශ්‍ය මේවා. ගොඩක් වෙලාවට අපිට නිලධාරීන්ගේ දැනුම වැඩි කරනවා ගනුදෙනුව කරුවන්ට බලාපොරොත්තු වෙන උපරිම සේවාවක්. කස්ටමර් කෙයා මම හිතන්නේ ශ්‍රියන්ත මහත්තයත් එක්කත් අපි හැමතිස්සෙම කතා කරනවා. කස්ටමර් කෙයා දැන් මම ඊයේ දිනේ පෙරේදා දිනේ හිටියේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෙරේදා දිනේ මම මඩකලපු මායිමටම ගියා. අපේ අත්තන කඩවල බැංකුවත් ඒ වගේ අපේ ගොඩාක් නිලධාරීන් උත්තලම පොළොන්නරු තාම දුෂ්කර සේවාවක් කරනවා. සේවා අපි බලාපොරොත්තු නිලධාරීන් සංඛ්‍යාවත් අඩුව. ඒ නිලධාරීන්ගේ දැනුම වැඩි කළොත් අපිට කාර්යක්ෂමතාව වැඩි කරගන්න යම් හෝ පිටුවහලා. ඒකෙන් මම කියන්නේ සම්පූර්ණ ප්‍රශ්න විසඳෙයි කියලා සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මම තව ගොඩක් කාලෙ ගන්නෑ මේ වැඩසටහනට සුබපතමින් ඉදිරියේදී උපරිම සහාය මගේ පැත්තෙන් අපි ලබා දෙන බව ප්‍රකාශ කරමින් මම හිතන්නේ ශ්‍රියන්ත මහත්තයා පුහුණු අධ්‍යක්ෂයාත් මම බැංකු මූල අධ්‍යක්ෂ හැටියට CMA ආයතනයේ ඔබ කරන සේවාව විතාගය කරනවා. මම දන්නවා ඉස්සරහට අපි සම්බන්ධ නොවුනට අපේ නිලධාරීන් ගොඩක් දැනුම වර්ධනය කරගත්තා ඔබ ආයතනය හා සම්බන්ධය. ඉතින් එහෙනම් මම ඔබ සියලු දෙනාම මේ දක්වා කරපු සේවය අගය කරනවා. අපි ඉදිරියට මගේ උපරිම සහාය දෙනවා. අපි එක්කහුව වෙලා මේ ගමන ඉදිරියට තව තවත් අපේ නිලධාරීන් ඉදිරියට තව මම විනාඩියක් කිව්වොත්
අපි නිලධාරීන්ගේ හිඟය සඳහා නව නිලධාරීන් කණ්ඩායමක් බඳවා ගැනීම සඳහා සැලසුම් සකස් කරගෙන යනවා. තාම මේකේ සාකච්ඡා මට්ටමේ ඒ නිලධාරීන් ගන්නකොට තොරතුරු තාක්ෂණයේ දැනුමත් එක්ක ඒ වගේම ඔබ ලබා දෙන මේ ඒගොල්ලන්ට රිස්ක් මැනේජ්මන්ට් සියලුම ලීගල් ඉෂුස් කවුද how to manage කියන ඒ වගේ එකම මේ පාරිභෝගික සත්කාරක සේවාව මේ සියල්ලම සම්බන්ධ කරලා අපි එක්කව වෙලා මම හිතන්නේ ඔබ ජාත්‍යන්තර මට්ටමින් අධ්‍යක්ීම් බහුල නිලධාරීන් පිරිස ඒ ජාත්‍යන්තර තලයේ අවශ්‍ය දැනුම අපේ නිලධාරීන්ට ලබා දෙන්න ඔබ ආයතනය අපිට ඉදිරියටත් සම්බන්ධ වෙමු කියලා වචනගෙන මේ දක්වා කරපු සේවය ඉතාලගේ කරමින් ඉන්දික මහත්තයාත් ගයන්න අපේ රත්නමාල අපේ ශ්‍රියන්ත මහත්තයත් මම හිතන්නේ මේ පුහුණු වංශයට ඉතාම වත්කමක් එතුමත් මහන්සියලා හැමදේම සාකච්ඡා කරමින් වැඩ කරනවා ඉදිරියට අපි එක්කහුලා වැඩ කරමින් අවස්ථාව ලබා දීම වෙනුවෙන් මම නැවත ස්තුතිවන්ත වෙයි. හරි මම බොහොම ස්තුතියි. හරි බොහොමත් ස්තුතියි මහේෂ් ප්‍රනාන්දු මහත්මයා. මම හිතන්නේ අපේ පැත්තෙන් කරන් තියෙන දේ අපි එකතු වෙලා කතා කරලා කරමු. හොඳ දෙයක් තමයි දෙන්න ඕනේ. එතකොට ගොඩක් දුර සාකච්ඡාව සාර්ථක කරගන්න පුළුවන්. මම හිතන්නේ අපේ පාඨමාලාවේ සර් දැන් තව බෑච් කීපයක් තියෙනවා කරන්න. කල්ලිවරනාම දැන් අපි මම හිතන්නේ 300කට 400කට දෙවෙනි කන්වොකේෂන් එකක් තිබ්බා. විශාල උත්සවයක් තියලා අපි ඒ සහතික මුල් වටේ අයට ලබා දුන්නා. ඉතින් ටික කම්ප්ලීට් කරලා ඊළඟ කන්වොකේෂන් එක ළඟදීම අපි තියනවා. ඒක ඔතුමාත් එක්ක දෙලා අපි කතා කරමු කොහොමද ඒක ප්ලෑන් කරන්න කියලා. ඊළඟට අපි අර ණය අවදානම් අර සර් කියපු ටික ඔක්කොම අවදානම් කරලා කස්ටම් කියලා. ඊළඟට අපි ගුරුවරු ටික දක්ෂ ගුරුවරු ඔක්කොම අංශ ප්‍රදානෙන් ඉන්නේ. ඒගොල්ලෝ සර්විස් එකක් විදිහට තමයි මාත් එක්ක සම්බන්ධ වෙලා සමුද්‍ර ව්‍යාපාරයට මුදුම ඇල්මක් දක්වනවා. ඉතින් ඒ සියලු දේ ලබා දෙන්න පුළුවන්. ඒ වගේම අපේ ලෝයර් ඉදිරිපත් වෙලා ඉන්නවා බැංකුව වල කටයුතු වල සමහර ඩොකියුමන්ට්ස් හරි ඒ ප්‍රිවැට් සූදානම් කරලා තිබ්බට ඒවා අපහැදිලි තැන් තිබ්බා. ඒවා ගොඩාක් සර් නොමිලි ලබා දෙන්නේ සර්විස් එක පොරොන්දු වෙලා ඉන්නවා. මේ ස්වර්ණ මල්ලික ආරච්චිගෙන් දක්ෂ ලෝයර් කෙනෙක්. ඉතින් ඒක නිසා අපි ඒවා ඉදිරියට කරලා ඔබතුමාට අපේ පැත්තෙන් කරන් තියෙන සහයෝගය උපරිම ලබා දෙනවා. අර කස්ටම් කියා කියන ඒවා ඔක්කොම ඊළඟ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන් බැංකුව අපි දැන් අපි ගත්ත එක්ස්පීරියන්ස් එක නිලධාරීත් එක්ක සාකච්ඡා නිලධාරී 700ක් විතර අපේ ට්‍රේනින් වෙච්ච නිසා ඒගොල්ලන්ගේ තියෙන අපේ අදහස් වමාල තුලින් ලබාගත් දැනුම සම්පූර්ණ ඒගොල්ලන්ට අවශ්‍ය විදිහට තමයි ඊළඟ පාඨමාලා හදලා තියෙන්නේ. ඒ අනුව පුළුවන් අර කස්ටම් කියා ඒගොල්ලන්ගේ බැංකුවක IT තාක්ෂණ ඔස්සේ වැඩ කරන්න software එක වැඩ කරන්න පුළුවන්. ඒ වගේම බැංකුවල ගිණුම් කරන්නේ කියන ප්‍රායෝගික තලයෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. දැන් ඒක ඔක්කොම සිස්ටම් වෙලා තියෙන්නේ. සිස්ටම් එකක් තුල කොහොමද ඒවා කටයුතු කරන්නේ report එකක් හදන්නේ ඔක්කොම ඒ වගේ කටයුතු තමයි ගොඩක් දුර අලුත් සිලබස් එකේ තියෙන අපි ඉදිරියට ඒක සාකච්ඡා කරමු. හරි. එහෙනම් මම හොඳයි අනිවාර්යෙන් මට තියෙන මගේ තුලිය තියෙන ප්‍රශ්න ටිකකට තමයි ඔබතුමාලා ආමන්ත්‍රණය කරන්නේ අපි එක්ක වෙලා වැඩ කරමු. අනිවාර්යෙන්ම දැන් අර ලීගල් ඇඩ්වයිස් ඒ පැත්තෙන් ගත්තම දැන් අපි සමහර වෙලාවට අපි සුරකුමක් ගන්නකොට අපි අපකරු වශයෙන් වැඩ කරන වෙනත් ආයතනයක රජයේ සේවකයෙක් වෙන්න පුළුවන්. එයාගේ වැටුප් වාර්තාව ලබා ගැනීමෙත් අපිට යම් අඩුපාඩු තියෙනවා. ඉතින් අපි අපේ නීති නිලධාරී අධ්‍යක්ෂතුමෙක් ඉන්නවා. අපි සාකච්ඡා කරලා මේ ටික ඉදිරියට කරගෙන යමු බොස්. ඔව්. ඒ වගේම සර් දැන් අර අපි දෙමළ මාධ්‍යනුත් අපි කණ්ඩායම් 4ක් දැන්ට කරලා තියෙනවා. ඒගොල්ලන්ට සර්ටිෆිකේට් දෙන්න තියෙනවා. ඒගොල්ලන්ටත් දැන් රික්වෙස්ට් තියෙනවා ගොඩක් දුරට අපේ ගුරුවරු මණ්ඩලයෙන් නොමිලේ පවත්වන්න කියලා. ඒ අනුව මේ මාසෙ මම බලාපොරොත්තු වෙනවා. අපේ මේ ඔල්විල් කැම්පස්සේ අංශ ප්‍රධානී ප්‍රොෆෙසර් සර් හරහා මේ අපි කස්ටම් කියාකට අදාළ පළවෙනි වැඩසටහන දෙමළ මාධ්‍යයෙන් පවත්වන්න මේ මාස තුල ඒකත් සංවිධානය වෙලා තියෙනවා. මම ඒ සේත් එක්ක කතා කරලා ඒක ටයිම් එක ලැබුණා නම් සර්ටත් දැනුවත් කරන්නම්. ඒක දෙමළෙන් කරන්නේ තනිකර. රයිට් අනිවාර්යෙන් අපි උතුම් නැගෙනහිර දිස්ත්‍රික්ක වලටත් අපි මේ වැඩසටහන යනවා. ඔව් මගේ දෙමළ පැනල් එකකුත් ඉන්න වෙන ඔක්කොම ඒ අංශ ප්‍රධානීන් ඉන්නේ. හරි. එහෙනම් අද දේශනේ අපි පටන් ගමු. දේශනය ආරම්භ කරන ඕගොල්ලෝ කවුරුත් අඳුරන ගයාන් සර් ඉතාමත් මගේ පැනල් එකේ ඉන්න අඩුම වයසකදී වැඩිම ක්වොලිෆිකේෂන් ගත්ත සර් මාස්ටර් PhD දක්වා ඉගෙන ගත්ත සර් කෙනෙක්. ඒ වගේම වවුනියා විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඒ වගේම කෑගල්ල දැනට කෑගල්ල උසස් තාක්ෂණ ආයතනයේ ගණකාධිකරණ අංශයේ අංශ ප්‍රධානී විදිහට කටයුතු කරන බොහොම කාර්යබහුල ජීවිතයක් ගත කරත් සමුද්‍ර ව්‍යාපාරය කෙරෙහි පුදුම ඇල්මක් දක්වනවා. එදා ඉඳලා අද වෙනකන් කියපු කිසි දෙයක් අතහැරලා නැහැ. මම හිතන්නේ නිලධාරීන් අතරත් ජනප්‍රියම චරිතයක් වෙලා තියෙනවා. මොකද ඒ ප්‍රායෝගිකව ඉස්සර කරන්නේ ගොඩක් වෙලාවට ඉකොනොමික්ස් කියන මැනේජ්මන්ට් කියන තියරි විෂයන් දෙකක්. නමුත් මේ විෂයන් දෙක බෝරින් නොවි ප්‍රායෝගිකව මැනේජ්මන්ට් කියන ප්‍රැක්ටිකලි අප්‍රෝච් ප්‍රැක්ටිකල් වැඩ කරන්නේ කොහොමද මැනේජර් කෙනෙක් ඉදිරියට මේ ප්‍රශ්න වලට මුහුණ දෙන ආකාරය ප්‍රායෝගික වගේ වැඩසටහන් සංවිධානය කරන තමයි දේශනේ පැවැත්වෙන නිසා එතුමා ජනප්‍රිය චරිතයක් වුණා. අද එතුමාම තමයි නිර්දේශ කරේ මේ ටොපික් එක අපි කරමු කියලා. එහෙනම් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙතෙන් සිට එම දේශනයට සම්බන්ධ වෙන්න කියලා ගෲප් වල ඔයගොල්ලන්ගේ කට්ටියගේ යාළුවෝ සම්බන්ධ වෙලා නැති මොන තමයි දන්නේ නැති නිසා පුළුවන් නම් ඔයගොල්ලෝ ෂෙයා කරලා ජොයින් කරන්න වැදගත් වැඩසටහනක් නිසා. හරි ස්තුතියි. ගෑන් සර්. හරි මිස්ටර් ඉන්දික. ඔව් සර්. හරි.
ගොඩක් ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට ආයෙත් හම්බුණා. ඉතින් සියලු දෙනාටම සියලු දෙනාගෙන්ම මම අවසර ගන්නවා සහ මෙතන මූලික වශයෙන්ම අද අපි තෝරාගත්ත මාතෘකාව තමයි මේ Gen Z. මිස්ටර් ඉන්දිකත් මගෙන් ඉල්ලුවේ කස්ටමර් කෙයා පාර්ට් එක කරමු කියලා. එතකොට අපි කස්ටමර් කෙයා පාර්ට් එක කරනකොට පාරිභෝගිකයන්ට අපි අපේ සේවා සපයනකොට අපි පාරිභෝගිකයාව හඳුනාගෙන ඉන්න ඕනේ. එතකොට අපි කියනවා ඔක අර කස්ටමර් සෙග්මන්ට් එක. ඒ සෙග්මන්ට් එක අඳුනා ගන්නකොට ඔයාලා දැන් ඕක ඔයාලට දැනුම් නැති වුණාට මම මේක අපි මැනේජ්මන්ට් සාකච්ඡා කරනකොටත් මම මේ පොයින්ට් එක ගෙනාවා. අපි මේ කාලේ අලුතෙන්ම ඔයාලා ගාවට එන පාරිභෝගිකයාව රැක ගන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාලට මේ ට්‍රෙන්ඩ් එකත් එක්ක ඉස්සරහට යන්න බැරි වෙනවා. සාම්ප්‍රදායිකව ඔයාලට කස්ටමර් බේස් එකක් ඉන්නවා. ඒ කස්ටමර් බේස් එකත් එක්ක ඔයාලා ඉස්සරහට යනකොට ඊගාව අධීරයේදී ඔයාලා ඔය සාම්ප්‍රදායිකව දැන් ඔයාලගේ ඉන්න කස්ටමර් බේස් එකත් එක්ක වැඩ කරන විදිහට ඉදිරියේදී ඔයාලත් එක්ක ජොයින් වෙන කස්ටමර්ස්ලට සර්විස් එක දෙන්න ගියොත් ඔයාලට මුහුණ පාන්න වෙන ගැටලු කීපයක් තියෙනවා. පැහැදිලි. ඒ වගේම තමයි අනිත් පැත්තට. දැන් ඔයාලගේ අධ්‍යක්ෂකතුමා කිව්වා ඉදිරියේදී නවක සේවකයින් බඳවා ගැනීම වලට යොමු වෙනවා. ඒ වගේම තමයි ඔයාලට ඉදිරියේදී ඔය ජොයින් වෙන නවක සේවකයිනුත් එයාලට ආවේනික වෙච්ච ගති ලක්ෂණ තියෙන පිරිසක්. එතකොට ඔය සේවා ස්ථානේවා කටයුතු කරනකොට ඔයාලා සාම්ප්‍රදායිකව ඔයාලගේ වයස් කාණ්ඩයේ ඉන්න දැනට ඔයාලගේ වයස් කාණ්ඩය කියලා මම කියන්නම්. ඔයාලගේ වයස් කාණ්ඩයේ ඉන්න කට්ටියත් එක්ක වැඩ කරන විදිහට එයාලත් එක්ක වැඩ කරන්න ගියොත් එහෙම ගැටලුකාරී තත්වයකට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒ අයි කියන එක මම මේ දේශනේ හරහා පැහැදිලි කරන්නම් සහ පර්යේෂණ අනුව මම ගත්ත තොරතුරු මේ තියෙන්නේ ඒ න්‍යායාත්මක කරුණු ප්‍රායෝගිකව අපිට වැදගත් දෙන විදිහට මම සාකච්ඡා කරන්න. අනිත් දේවල් තමයි මෙතන බැංකු සේවා කියලා හයිලයිට් කරනකොට අපි බැංකු සේවා කියලා කතා කරන්නේ පොදුවේ න්‍යායාත්මකව. ඒක ඔයාලගේ බැංකු පද්ධතියට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක අපි කතා කරමු. එතකොට මේ දේ ඔයාලට අද වැදගත් වෙන කොටසක් තියෙනවා, තව අවුරුද්දකින් වැදගත් වෙන කොටසක් තියෙනවා, තව අවුරුදු 10කින් වැදගත් වෙන කොටසක් තියෙනවා. අපිට මේ දේත් එක්ක යාවත් කාලීන වෙන්න සිද්ධ වෙනවා. එහෙම නැති වුණොත් ඔයාලට ඉස්සරහට යන්න බැරි වෙනවා. මම මේ කියන දේ ඔයාලට තේරෙයි තව අවුරුදු 5කින්. කෙනෙක්ට තේරෙන්න පුළුවන් තව අවුරුදු 5කින්. ඔයාලට නැත්තම් ඔයාලටම ආවේනික වෙච්ච කස්ටමර් බේස් එකක් තියෙන නිසා ඔයාලට දැන් මොක දැනෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒක කතා කරමු. Gen Z සඳහා බැංකු සේවා. ඔයාලා බලනවාද මම accountancy lecturer කෙනෙක් නේද මේ කියලා. මොකද මෑත කාලේදී මම මේ මාතෘකාව highlight කරේ එකක් මම Gen Z එකත් එක්ක වැඩ කරන කෙනෙක්. අනිත් පැත්තේ මම මේ සම්බන්ධයෙන් පර්යේෂණ මෑත කාලීනව සිද්ධ කරා. ඒ පර්යේෂණ වල ප්‍රතිඵල පබ්ලිෂ් කරලා තියෙනවා. ඒ දැනුමත් එක්ක මට ෆ්‍රෙෂ් නොලෙජ් එකක් එක්ක ඔයාලට එන්න පුළුවන් නිසා තමයි අර කස්ටමර් කෙයා පාර්ට් එකෙන් ඒ ලොකු ඒරියා එකෙන් මේ පොඩි කොටස මම අරගෙන ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කරේ. ඉතින් ගොඩක් වෙලාවට හොඳයි සාකච්ඡාමය ස්වරූපයෙන් යන්න තියෙනවා නම් අපිට ඉස්සරහට. ඒ නිසා ඔයාලට ගැටලු සහගත තැනක් ආවොත් ඔයාලගේ අදහස් ආවොත් ඔයාලගේ යෝජනා ආවොත් එහෙම ඔයාලා දාන්නවා මාත් එක්ක ඕනෙ වෙලෙට කතා කරන්න පුළුවන්. ඒ නිසා ඔයාලා කතා කරන්න අන්මියුට් කරලා එහෙම නැත්නම් ඔයාලට පුළුවන් chat box එකෙන් message එකක් දාන්න. හොඳයි. මං හිතන්නේ මැනේජ්මන්ට් ගැන කතා කරනකොට මම මේ ජෙනරේෂනල් ස්ටඩීස් ගැන පොඩි අදහසක් ඔයාලට දුන්නා. මැනේජ්මන්ට් වලදී අපි ගත්තොත් එහෙම ඔයාලා නිකන් මේක න්‍යායාත්මකව ගැඹුරින් සාකච්ඡා කරන දෙයක් වුණාට ඔයාලා නිකන් අරගෙන බලන්න ඔයාලගේ වයස් වලදී ඔයාලා කියන දෙයක්. ඔයාලට පස්සේ පරම්පරාව ඔයාගේ පුතා දුව අරගෙන බලන්න. ඔයාලට මුණුබුරු ඉන්නවා නම් ඒ මුණුබුරා මිනිබිරි අරන් බලන්න. ඔයාම කියන දෙයක් තියෙනවා මේ ළමයි අපි විදිහට නෙමෙයි. ඔයාගාවට අලුතෙන් රස්සාවට එන සේවකයා අරන් බලන්න. අපි වැඩට ආපු දවස්වල අපි ඔහොම නෙමෙයි. ඒ දේ කියනව නේද? ඒ දේ ඇත්ත. එහෙම නෙමෙයි. දැන් ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයා හැසිරෙච්ච විදිහයි ඔයාගේ දරුවා හැසිරෙන විදිහයි සම්පූර්ණයෙන් වෙනස්. ඒකට හේතුව මොකක්ද?
ඔයා ඉගෙන ගන්න කාලේ ඔයාට ලැබුණු සැප පහසුකම් වෙනස් වෙන්න පුළුවන්, පහසුකම් වෙනස් වෙන්න පුළුවන්. ඔයාගේ දරුවගේ පැත්තෙන් ගත්තාම දරුවා වෙනස් ජීවත් වෙන්නේ වෙනම ලෝකෙක. සමහර වෙලාවට 2000න් පස්සේ අපි ගත්තොත් එහෙම 2000 ජංගම දුරකථන යාමෙන් පස්සේ ආව ගත්තොත් එහෙම සමහර වෙලාවට එයාලා ඒ ළමයි කොට්ටාශය ගත්තොත් එහෙම ඒ කොටස නිදි කරවන්නත් නිකන් YouTube එකෙන් තමයි සින්දු දාන්නේ. එතකොට ඔයාලා විශ්වාස කරනවද ඩිජිටලයිසේෂන් අමතක කරලා ඔයාලගේ බැංකුවට ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා ඔය પરම්පරාවල් එක්ක? තාත්තගෙන් පුතාට ඔයාලගේ එන ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. පවුලෙන් පවුලේ පවුලක් මග ඇරෙන්නේ නැහැ. එහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ඔයාලට. ඔයාලගේ කස්ටමර් බේස් එකේ. නමුත් ඔයාලා හිතනවද අනාගත પરම්පරාවල් අර විදිහේ පරිසරයක හැදිලා වැඩිලා ඒ ඩිජිටලයිස් එන්වයරන්මන්ට් එකක් එක්ස්පෙක්ට් කරන ජෙනරේෂන් එකක් ඉදිරියේදී සාම්ප්‍රදායික ආයතන පරිශ්‍රයක් තුළ සාම්ප්‍රදායික බැංකු සේවා පවත්වාගෙන යාමක් යාම තුලින් එයාලව තෘප්තිමත් කරන්න පුළුවන් වෙයිද? ඒ කියලා ඔක්කොම මේ අවුරුද්දකින් දෙකකින් ඩිජිටලයිස් කරන්න පුළුවන්. එහෙමත් නැහැ. එයාලට ආමන්ත්‍රණය කරන්න පුළුවන් විදිහක් තියෙනවා. දැන් ඔයාම හිතන්න ඔයා ඉස්කෝලේ යන කාලේ ඔයා ඉස්කෝලේ ගියේ නැත්නම් ඔයාගේ තාත්තා හරි අම්මා හරි කෝට්ටක් කඩලා දෙන්න ඇති ගුටි දෙක තුනක්. ඊට පස්සේ ඔයා යන්න ඇති ඉස්කෝලේ. දැන් ඔයාම තේරුම් ගන්න දැන් ඔයාගේ දරුවෙක්ට කෝට්ටක් කඩලා ගුටි දෙක තුනක් දුන්නොත් එහෙම ඔයාගේ දරුවව ඔයාට ඕන විදිහට පාලනය කරගන්න පුළුවන්. බොහෝ කතාවලදී මේ අලුත් પરම්පරාවට එහෙම තාඩන පීඩන එල්ල කරලා එයාලව පාලනය කරගන්න අමාරුයි. එයාලා පාලනය කරගන්න පුළුවන් විදි අපි බලමු. එතකොට මම මෙතනදී අදහස් කරන්නේ මොකක්ද? ඔය අපි ගත්තොත් එහෙම ඔය සමාජයේ අපේ ජීවත් වෙන සමාජය ගත්තොත් එහෙම කාලෙන් කාලෙට මේ සිදුවන සමාජ පරිවර්තනයන් එක්ක තාක්ෂණයේ සිද්ධ වෙන වෙනස්කම් එක්ක මිනිස්සයා ජීවත් වෙන පරිසරයේ සිදුවන වෙනස්කම් එක්ක ඒ කාලයේ ජීවත් වෙන මනුස්ස කොට්ටාසය හැඩ ගැහෙනවා. දැන් ඔයාලට අපිට ෆෝන් එක නැතුව බෑනේ. ඔයාලගේ පුතාලා හරි දුවලා හරි ගත්තොත් එහෙම එයාලා ෆෝන් එකත් එක්කමයි ඉන්නේ. ඇයි එයා ඉපදිච්ච දවසේ ඉඳන් ෆෝන් එක දකිනවා. සමහර වෙලාවට මම අර කිව්වේ නැලවිලි ගිය පවා දාන්නේ ෆෝන් එකේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එයා හැදිලා වැඩිලා තියෙන්නේ ඒ සමාජ පරිසරයක් තුල. ඒ පරිසරයේදී එයා අත්දැක්ක දේවල්. නමුත් ඔයාට ෆෝන් එක නැතුව ඉන්න පුළුවන්. ෆෝන් එකේ තියෙන මොනවා හරි දෙයක් දුන්නොත් එහෙම ඔයාගේ සමහර වෙලාවට මුණුපුරාට දීලා ඔයා හදා ගන්න අවස්ථා තියෙන්න පුළුවන්. මැසේජ් එකක් දාන්න ඔයා පැය ගාණක් දවස් ගාණක් ගන්නකොට මුණුපුරා ඒක ෂණිකව කරනවා වෙන්න පුළුවන්. නමුත් මොකක් හරි ගහක ගෙඩියක් කඩා ගන්න ඒ වගේ දෙයකට ගියොත් එහෙම ඒ අලුත් ළමයි ලව්ව ඒක කරගන්න බෑ. දැන් තේරුම් ගන්න ඒ සමාජ තත්ත්වයන් යටතේ හැදුණු වැඩුණු නිසා ඒ પરම්පරා අපි කියමු પરම්පරාව කියලා. ඒ પરම්පරාවල වලට ආවේනික වෙච්ච ගති ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන්. ලෝකේ ඉස්සරහට යනකොට ඔය પરම්පරාවල් වලට ආවේනික වෙච්ච ගති ලක්ෂණ හඳුනා ගැනීම තුලින් ඒ પરම්පරාවල් වලට අදාළ මිනිස් කොට්ටාශය පාරිභෝගික කොට්ටාශයන් අපිට පුළුවන් තෘප්තිමත් කරන්න. ඔයාලා දන්නවා පාරිභෝගිකයේ තෘප්තිමත් කරන්න නම් අනිවාර්යයෙන්ම අපි ඒව රීඩ් කරන්න ඕනේ. පාරිභෝගිකය තෘප්තිමත් කරනවා කියලා කියන්නේ එයාගේ අවශ්‍යතාවයන් ඔයා මොකටද ඔයා ගාවට එන්නේ ඒක ඉටු කරලා දෙන්න ඕනේ. එතකොට එයා අපේක්ෂා කරන විදියක් තියෙනවනේ. ඒ විදියට ඕක කරොත් එහෙම එයාව තෘප්තිමත් කරා වෙනවා. මම න්‍යායාත්මකව නැතුව සරලව කියන්නේ. එතකොට ඒ පුද්ගලයාගේ අපේක්ෂාවන් අපි තේරුම් ගන්න ඕනේ. ඒ අපේක්ෂාවන් තේරුම් ගන්න අපිට මේ પરම්පරා පිළිබඳ අධ්‍යයන ජෙනරේෂනල් ස්ටඩීස් වැදගත් වෙනවා. අපි මේක හඳුනාගත්තොත් එහෙම අපිට අලුත් ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරන්න හරි අපේම වගේම අලුත් ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරන්නත් මේක වැදගත් වෙනවා. එතකොට ඔයාලා කවදා හරි අනාගතයේදී මේ බැංකු ශාස්ත්‍රයේම ඉස්සරහට යනකොට ඔයාලට මොනවා හරි ප්‍රොඩක්ට්ස් ඉදිරිපත් කරන්න ඕන නම් ඔයාලා අනිවාර්යයෙන්ම මාකට් එක රීඩ් කරන්න ඕනේ. මාකට් එක රීඩ් කරනකොට ඔයාලා දැනගන්න ඕනේ මොනවද මේ මාකට් එක බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒ පොදු අදහසක් එක්ක තමයි ඔයාලා මාකට් රිසර්ච් එකකට යන්න ඕනේ. ඒක ඔයාලගේ තත්ත්වේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක টොප් ලෙවල් මැනේජ්මන්ට් එක. නමුත් ඔයාලගේ පාර්ට් එක මොකක්ද? ඔයාලා තමයි ඕක ග්‍රවුන්ඩ් ලෙවල් එකේ ඔය කස්ටමර් බේස් එකත් එක්ක වැඩ කරන්නේ.
ඔයාලා අපහසුතාවයටපත් වෙනවා. ඔයාලා හරියට කස්ටමර්ව රීඩ් කරේ නැත්තම්. ඔයාලා හැමදාම ඔයාලට ආවේනික විදිහට ඔයා ගිය අවුරුදු 10කට අවුරුදු 10කට කලින් රස්සාවකට ජොයින් වෙච්ච කෙනෙක් අවුරුදු 10කට කලින් කස්ටමර්ස්ලා හැන්ඩල් කරපු විදිහටම හැන්ඩල් කරන්න ගියොත් එහෙම ඕක කරන්න බෑ. කස්ටමර්ස්ලා වගේ තමයි අලුතෙන් ජොයින් වෙන සේවකයෝ. එයාලත් ඔය අලුත් ජෙනරේෂන් එකේ ඉන්නේ. එතකොට මේ ජෙනරේෂනල් ස්ටඩීස් මේ પરම්පරා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන එක අපිට වැදගත් වෙනවා. අපි කතා කරමු මේ පොදු ලක්ෂණ හඳුනා ගන්න උත්සාහ කරමු. හඳුනාගෙන අපි බලමු ඔයාලගේ රේන්ජ් එකේදී ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී අපි ඉස්සර මේ පොලිසි ෆෝමියුලේෂන් පැත්තකින් තියමු. පොලිසි ෆෝමියුලේෂන් පාර්ට් එකට ඉන්වෝල්ව් වෙන කීප දෙනා ඉන්නේ. ග්‍රවුන්ඩ් ලෙවල් එකේදී බිම් මට්ටමේදී ඔයාලගේ කස්ටමර් බේස් එකත් එක්ක වැඩ කරද්දී ඔයාලා අනාගතයේදී වෙනස් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන අපි යම් අදහසක් ගමු. මේක බොහොම සරල දෙයක්. මේ සරල දේ ඔයාලා තේරුම් ගත්තොත් මේක හරියට මෙහෙම සරල දෙයක් කියලා කියන්නේ මේක හරියට අර ආම්බාම් කරගන්න බැරි දරුණු ගනේ පුතෙක් ඉන්නවා කියලා හිතන්න. ඇත්තට වැඩ කරන පුතේ. ඒ පුතාව කන්ට්‍රෝල් කරගන්න ඔයාලට පුළුවන් නම් මේකත් ඔයාලට ඒ විදිහටම කරන්න පුළුවන්. අපි බලමු. මේ ගුණාංග අඳුනගමු. අපි ඉස්සෙල්ලාම යම් අදහසක් ගමුකෝ. මේ ජෙනරේෂන්ස් අපිට ප්‍රධාන කොටස් කීපයකට කඩා ගන්න පුළුවන්. උපන් වර්ෂය අනුව. අපි කියනවා 1925 1945 රේන්ජ් එක. දැනට එයාලා ඉන්නවා නම් අවුරුදු 80කට වඩා වැඩි වයසක්. එයාලා බිල්ඩර්ස්ලා විදිහට අපි හඳුනා ගන්නවා. අපි සිංහල වචන අවශ්‍ය නැහැ. අපි මේකට සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනෙන් කතා කරමු. 1946 ඉඳන් 1964 රේන්ජ් එකේ ඉන්නවා නම් එයාලා 61 79 වයස් සීමාවේ. එයාලා දැනට අපි ගත්තොත් එහෙනම් මේ කට්ටිය ඔයාලගේ කස්ටමර් බේස් එකේ ඉන්නවා තාම. මේ කට්ටිය තාමත් ඔයාලගේ බේස් එකේ ඉන්නවා. නමුත් ඔයාලත් එක වැඩ කරන්නේ නැහැ. මොකද 60න් අපේ පෙන්ෂන් යනවනේ. මේ කට්ටිය ගත්තාම 46 60 බොහෝ වෙලාවට ඔයාලගෙන් බහුතරයක් අහුවෙන්නේ මේ රේන්ජ් එකට. ජෙනරේෂන් X. සහ ඔයාලගේ කස්ටමර් බේස් එකෙනුත් සෑහෙන ප්‍රතිශතයක් මේ ජෙනරේෂන් X එකෙන් එනවා. එතකොට මේ ජෙනරේෂන් X එකයි ජෙනරේෂන් Z එකයි තමයි හැප්පෙන්නේ. ජෙනරේෂන් Z එකයි තමයි හැප්පෙන්නේ. මොකද බහුතරයක් ඔයාලගේ සේවා දැන් පහුගිය කාලේ වෙච්ච රාජ්‍ය සේවයට බඳවා ගැනීම වල තිබ්බ ගැටලු පහුගිය අවුරුදු 4-5ක් තිස්සේ බඳවා ගැනීම සිද්ධ වුණෙත් නැහැ. එතකොට ජෙනරේෂන් Y එකෙන් ඇති Y එකෙන් Y එකේ යම් කොටසක් ඇති. නමුත් ඔයාලගේ සාමාන්‍ය රාජ්‍යාංශය ගත්තොත් එහෙම මේ වෙනකොට ජෙනරේෂන් X එකේ තමයි බහුතර නියෝජනය තියෙන්නේ. එතකොට 1980 94 ගත්තොත් එහෙම 80 94 අපි ජෙනරේෂන් Y කියලා හඳුනා ගන්නවා. ඊට පස්සේ ජෙනරේෂන් Z එක ගත්තොත් Z කියන්නේ 95න් පස්සේ. දැන් මේකනේ මේ න්‍යායයන් අනුව. අපි දන්නවා තාක්ෂණයක් ලෝකයේ තුල ගියයින් පස්සේ අපිට එන්න අවුරුදු ගාණක් යනවනේ. අපි ගත්තොත් මොබයිල් ෆෝන් එක ලෝකයේ තුල හඳුනාගෙන ඉවර වෙලා දැන් ලෝකයෙන් ආවට මොබයිල් ෆෝන් එක හඳුනාගෙන ඉවර වෙලා අපිට එන්න යම් කාලයක් යනවා. ලංකාවේ අපි පරිභෝජනය කරන්න ලෝකයේ ඕක හඳුනාගත්තට පස්සේ අවුරුදු 5ක් 10ක් ගියා කියලා හිතමු. අවම අවුරුදු 3-4ක්වත් යනවා. එතකොට මෙතනත් ඔය රිවිෂන් එක ඔහොම යනවා. ලෝකයේදී අපි 1965 විතර කියලා කිව්වට දැන් ජෙනරේෂන් Z එක 1995න් කියලා කිව්වට ඔය ගති ලක්ෂණ ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට 2000න් පස්සේ තමයි ඔය ගති ලක්ෂණ ගොඩාක් තියෙන්නේ. Gen Z එක. ඔය Gen C එකට තමයි අපි කියන්නේ 2000න් පස්සේ ඉපදිච්ච උන් තමයි මුන් කියලා අපි කියන්නේ. 2000න් පස්සේ ඉපදිච්ච උන්ට බයින්නේ Gen C එකට. 95 96 97 98 ඉපදිච්ච අය ඉන්නවා න්‍යායාත්මකව. නමුත් ලංකාව වගේ අපි මේ සමාජ කොට්ටාසෙ ගත්තොත් එහෙම අපි පරිවර්තනය වෙන්න යම් කාලයක් යන නිසා අපේ සමාජ පරිවර්තනයන් වෙන්න ලෝකයේත් එක්ක යම් කාලයක් ඒ කාලෙදි ගියා. දැන් ඕක ශනිකව සිද්ධ වෙනවා. ඒ කාලෙදි වෙච්ච නිසා ඒ පරිවර්තනය අපේ වෙන්න අවුරුදු 4-5ක් යනවා. එතකොට 2000න් පස්සේ කියලා කියන්නේ අපි ඕකයි. ඊට පස්සේ ওই 2010න් දැන් 2010න් පස්සේ කට්ටිය තාම අපිට කස්ටමර්ස්ලා විදිහට සමහර වෙලාවට එන්න පුළුවන්. නමුත් Gen Alpha අපිත් එක්ක තාම වැඩ කරන්නේ නැහැ මෙයාලා. Gen Beta තමයි 2025න් පස්සේ ඉපදෙන කට්ටිය අපි Gen Beta. අපි Gen Alpha Gen Beta අමතක කරමු. මේ දවස්වල ගොඩාක් ওই පරිශ්‍රණයන්ට ලක් වෙන Gen Z. මොකද අර අනාගතයේදී සිදුවෙන බලපෑම් වල මේ බඳවා ගැනීම වලදී ඔයාලත් එක්ක ජොයින් වෙන්න යන්නේ ওই Gen C එකේ කට්ටිය. එතකොට ඔයාලා මැනේජර්ස්ලා විදියට ලෑස්ති වෙලා ඉන්න ඕනේ Gen C එක හැන්ඩල් කරන්න.
කස්ටමර්ස්ලා එක්ක හැන්ඩල් කරන විදිහ අපි කතා කරමු. එතකොට අනාගත බඳවා ගැනීම වලදී Gen Z එකත් එක්ක වැඩ කරන්න ඔයාලා ලෑස්ති වෙලා ඉන්න ඕනේ මැනේජර්ස්ලා විදියට. හරි. එතකොට ඔයාලා generation X එකේ නම් generation X එකේ නම් generation Y එක පහු කරලා generation Z එකත් එක්ක ඔයාලා වැඩ කරන්නේ. ඒක මතක තියාගන්න. ඔයාලා හිතන පතන විදිහයි Gen Z එක හිතන පතන විදිහයි හාත්පසින්ම වෙනස්. හරි. ඒ නිසා තමයි දැන් ඔයාලා ඉතින් මොකක් හරි මිස්ටේක් වුණා මම එක්සැම්පල්ස් පෙන්නන්න. ඔයාලා ඉතින් මොකක් හරි මිස්ටේක් වුණාම ඔයාලා රෑ ගෙදර යනකොට ඔයාගේ ෆොටෝ එකක් Facebook එකේ වැටලා මේ අමුතු ඉත්ත කුණු හරපෙන් බැලලා තියෙන්න පුළුවන්. ඒ Gen Z එකේ ගතිය. ඒ Gen Z එකේ ගතිය. පැහැදිලි. ඒ වගේම තමයි ඔයා හොඳ වැඩක් කරොත් එහෙම මේ ඔයා පොඩි වැඩක් කරේ. ඔයා පොඩි වැඩක් කරපු එක ඔයාගේ ලොකු ෆොටෝ එකක් දාලා හොඳ හැලක් කියලා ඔයාව ඇප්‍රීෂিয়েට් කරලා දෙන්න පුළුවන්. මේකම ඔයාලගේ බැංකු පද්ධතිය ප්‍රොමෝට් වෙනවා. සල්ලි දීලවත් කරගන්න බැරි වැඩක් මේ කිසිම මාකටිං එකක් නැතුව ප්‍රොමෝට් වෙලා දෙන්නත් පුළුවන්. ඒක Gen Z එකේ ගතිය. සරලවම ඔයාගේ දරුවා ගන්න. දැන් මේ Gen Z එක තමයි දැන් කැම්පස් වලින් අවුට් වෙන්නේ. දැන් කැම්පස් වලින් අවුට් වෙන්නේ. එතකොට IIT මේ අලුතෙන් රස්සාවල් වලට ජොයින් වෙන්නේ. ඔය සෙට් එක. එතකොට සමාජයේ දැන් ඔය සෙට් එක සමාජයත් එක්ක මුසු වෙමින් ඉන්නේ. එතකොට ඔය සෙට් එක අපි පිළිගන්න ඕනේ. පිළිගන්නවා කියලා අපි මෙතනදී මතක තියාගන්න මම මේ කියන්නේ එයාලට ඕන විදිහට අපි වෙනස් වෙනවා කියන එක නෙමෙයි. එයාලට ඕන විදිහට අපි වෙනස් වෙනවා කියන එක නෙමෙයි. අපි ඔය ගති ලක්ෂණ කතා කරමු. මෙතනදී ජෙනරේෂනල් ස්ටඩීස් කතා කරලා මම ඔයාලට කියන්න යන්නේ මේ අලුතෙන් එන પરම්පරාවේ පාරිභෝගිකයෝ මෙහෙමයි. එතනදී ඔයාලා වෙනස් වෙන්න ඕනේද? ඔයාලා වෙනස් වෙන්න ඕනේ යම් ලිමිට් එකක් තියෙනවා. ඒ වගේම තමයි අපි එයාලව වෙනස් කර ගන්න ඕනේ. අපි එයාලව අපේ පැත්තට වෙනස් කර ගන්න ඕනේ. පැහැදිලි? අපි වෙනස් වෙන ගමන් අපි මැද තැනකට ඇවිල්ලා අපි වෙනස් වෙන ගමන් එයාලව වෙනස් කර ගන්න ඕනේ. පාරිභෝගික විදිහටත් ඒක පාරිභෝගිකය හා සම්බන්ධව සේවා ස්ථානයේදී ඔයාත් එක්ක වැඩ කරන්න එන සේවකයන් සම්බන්ධව ඒක එහෙමයි. පැහැදිලි? සරල උදාහරණයක් කිව්වොත් එහෙම දැන් ජෙනරේෂනල් X එකේ හරි ජෙනරේෂනල් Y එකේ හරි ඒ කියන්නේ ජෙනරේෂනල් Y එක නියෝජනය කරනවා මම. එතකොට මගෙන් ඇහුවොත් එහෙම ඔයාගේ ඔය කොණ්ඩේ නම් හොඳටම වැඩි. කොණ්ඩේ කපලයි මම මේක මැනේජ්මන්ට් ලෙක්චර්ස් කරනකොටත් මගෙන් ඇහුවොත් ඔයා කොණ්ඩේ නම් හොඳටම වැඩි. ඔයා මේ රස්සාවට එනවා නම් කොණ්ඩේ එහෙම කපලා පිළිවෙලට එන්න නැත්නම් ඔයා අයිස්ක්‍රීම දීලා යන්න කියලා. අපිට කිව්වොත් එහෙම අපි කොච්චර රැඩිකල් කියලා පෙන්වන්න ගියත් අපේ හිත අපි හැදිච්ච පරිසරයත් එක්ක අපේ හිත කියනවා රස්සාව නැති වුණොත් මම ජීවත් වෙන්නේ කොහොමද? මම බැක් වෙනවා. මං හිත ඉඳන් කොණ්ඩේ කපන් යනවා. බහුතරය යනවා. නමුත් Gen Z එකට ඕක කිව්වොත් එහෙම ඔයාගේ රස්සාව ඔයා තියාගන්න මම මට ඕන විදිහට තමයි මං කොණ්ඩේ කපන් යන්නේ කියලා එයා රියැක්ට් කරන්න තියෙන සම්භාවිතාවය වැඩි. එයාලට ආවේනික වෙච්ච ගති ලක්ෂණ. එතන හොඳ තියෙනවා නරක තියෙනවා. black and white පැහැදිලි? අන්න ඒකයි වැඩි. දැන් ජෙනරේෂනල් ગેප් එකක් එනකොට ඒකයි අපි අර හැමතිස්සෙම කියන්නේ මික්ස් එකක් අපි තියාගන්න ඕන. අපි හැමතිස්සෙම අලුත් પરම්පරාවක් හදන්න ඕනේ. එතකොට අපේ ආයතනය ඇතුලේ ওই ජෙනරේෂනල් Z එකත් එක්ක වැඩ කරන්න තව ජෙනරේෂනල් C එකේ කට්ටිය අපේ ආයතන ඇතුලේ ඉන්න ඕනේ. නමුත් අපි ඒක තේරුම් අරගන්නේ නෙමෙයි මේ තියෙන ක්‍රයිසිස් සිටුේෂන් එකත් එක්ක ගවර්න්මන්ට් එකට ඒක හැන්ඩල් කරගන්න බෑ. නැත්නම් අපි අනික් પરම්පර ඕක ඔයා දැන් සේවකයෝ අඩු එක ඔයාලට විතරක් ආවෙනික ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍යාංශයේ දැන් මමත් වැඩ කරන්නේ රාජ්‍යාංශයේ අපෙත් තියෙනවා. එතකොට අපෙත් ඔය අලුත් ජෙනරේෂන් එකක් හැදිලා නැහැ. එතකොට අපි ඒක මැනේජ් කරගන්නකොට අපි දන්නවා මේක ක්‍රයිසිස් සිටුේෂන් එකක් අපේ රට තියෙන්නේ. අපි පොඩ්ඩක් බැරි වුණොත් මේ ආර්ථිකය දෙදරනවා. එතකොට අපි මේක හදන්න මේ ජෙනරේෂනල් ස්ටඩි කරලා අලුත් પરම්පරාව ගෙනල්ලා හරියන්නේ නැහැ. අපි අප්ඩේට් වෙන්න ඕන. විශේෂයෙන් දැන් මේ ගුරුවරයෙක් විදිහට මම ගත්තාම මම වැඩ කරන්නේ Gen Z එකත් එක්ක. ඒ C එකත් එක්ක මම අප්ඩේට් වෙන්න ඕන. සමහර වෙලාවට අවුරුදු 5කට කලින් මම මගේ ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක වැඩ කරපු විදිහට අලුත් ශිෂ්‍ය ප්‍රජාවත් එක්ක වැඩ කරන්න බෑ. ඒ නිසා මම ඔයාලටත් මේ මූලික හැසිරීම මේ પરම්පරාවල මූලික හැසිරීම අධ්‍යයනය කරලා මේ අධ්‍යයන මේ හැසිරීම මම ඔයාලට එක්ක සාකච්ඡා කරලා බලාපොරොත්තු වෙන්නේ ඔයාලව හැඩගස්සන්න ඒ પરම්පරාවත් එක්ක වැඩ කරන්න පුළුවන් විදි. මට මේවයි වැඩ කරන්න කියලා මට කියන්න බෑ. නමුත්
අපිට පුළුවන් හදාගන්න විදියක්. මේ හැසිරීම් රීඩ් කරලා. අපි බලමුකෝ. මූලික වශයෙන් ගත්තොත් එහෙම මේ ජෙනරේෂනල් ස්ටඩීස් මම පැහැදිලි කරා වගේ මේ සේවා දායකයින් හඳුනා ගන්නකොට අපේ සේවයට එන වැදගත් වෙනවා. ඒ වගේම වෙළඳපළ අභිලාෂයන් හඳුනා ගන්න. අවුරුදු 5කට කලින් ඔයාලට ආපු ඔයාලා ගාවට එන පාරිභෝගිකයයි තව අවුරුදු 5කින් ඔයාලට ගාවට එන පාරිභෝගිකයගේ කතාව වෙනස්. ඒක ඔයාලා තේරුම් ගන්න. සංනිවේදන උපාය මාර්ගයන් දැන් ওই ජෙන් C එක ගත්තොත් එහෙම කමියුනිකේෂන් පැත්ත හරිම දුර්වලයි යාළගේ. ඔයාලගේ පුතාලා උඩුවල වුණත් ගෙදර ඉන්නවා නම් එහෙම එකම දේ දෙතුන් පාරක් කියන්න ඕනේ ඇති. එකම දේ දෙතුන් පාරක් කියලා තමයි එයාලට මේව කරන්න ඕනේ. එයාලගේ ලෝකෙක ඉන්නේ. ඒක ඔයාලගේ පුතාට දුවලට ආවෙනික ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ජෙනරේෂන් එකටම අදාළ වෙච්ච ප්‍රශ්නයක්. එතකොට ඔයාලා ගාවට එන කස්ටමර්ටත් මෙතන අස්සම් කරන්න කියලා කිව්වහම මැනේජර් සයින් කරන තැන සමහරවිට සයින් කරන මෙලෝ සිහියක් නැතුව ඉන්නේ. ඒකේ ජෙනරේෂන් එකට ආවෙනික ගතිය. ෆෝකස් එක මදි. උදාහරණයක් විදිහට ඔයාලා ඉස්කෝලේකට ගිහිල්ලා කතා කරොත් එහෙම ඉස්කෝලේකින් ඉංජිනේරුවෝ වෙන්න කෙනෙක් කැමතිද කියලා ඔය අපේ පරම්පරාවල් වලදී. ඒ කියන්නේ ඔය ජෙනරේෂනල් X එකේදී ජෙනරේෂනල් Y එකේදී හවොත් ඉස්කෝලේ බැජ් එකක් ගත්තොත් එහෙම ඒ බැජ් එකේ ගොඩාක් ඉන්නේ ඉංජිනේරුවෝයි දොස්තරලයි. දැන් ගිහිල්ලා අහන්නකො. දැන් ගිහිල්ලා හුවම අඩු ගන්න රාජ්‍ය සේවයට එන්න කැමති පිරිසක් නැහැ. දැන් ඉස්සර දැන් ඔය කලින් ගත්තොත් එහෙම ක්‍රයිසිස් එක නිසා පරිවර්තනයකුත් තියෙනවා. නමුත් කලින් ගත්තොත් එහෙම රාජ්‍ය සේවයකට එනවා කියන්නේ ඒක ඩ්‍රීම් එකක්නේ. දැන් ගත්තොත් ඒ කතාව වෙනස්. එයාලට ඕනේ මොකක්ද? එයාලට ඕනේ ස්වාධීනව වැඩ කරන්න. එයාලා කැමති නැහැ කාගේවත් ප්‍රින්සිපල්ස් වලට වැඩ කරන්න. සර්කියුලර් ඉෂුව කරලා අපේ මේ ජෙන් සෙට් එක කන්ට්‍රෝල් කරන්න බෑ. කන්ට්‍රෝල් කරන්න බෑ. දැන් ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වලට ගියොත් එහෙම ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් බ්‍රේක් වෙන ඒවා හොඳට බලා ගන්න පුළුවන්. ඉස්සරහට ජෙන් C එකෙන් ඔය ඔයාලගේ මේ කට්ටිය ඔයාලත් එක්ක වැඩ කරන්න පටන් ගත්තා. ඔයාලා එක්ස්පීරියන්ස් කරා. හොඳේ. ඒවා අපි තීරුම් ගන්න ඕනේ. එතකොට අපිට ව්‍යාපාරික තීරණ ගනිද. දැන් මේ ව්‍යාපාරික තීරණ ගැනීම වලට වැදගත් වෙන්නේ කොහොමද? දැන් ඔයා මේ ජෙනරේෂනල් ස්ටඩීස් ගැන කතා කරාට සමහර වෙලාවට බිස්නස් ප්ලෑන් එක අරගෙන ඔයාගෙන් ණය පහසුකමක් ගන්න එන ජෙනරේෂනල් X එකේ ඉන්න මිනිස්සයා මේක දන්නේ නැහැ. එතකොට ඔයාට පොඩ්ඩක් එයාලව දැනුවත් කරන්න ඕනේ. එයා සාම්ප්‍රදායික ප්‍රොඩක්ට් එකක් අරන් එනවනම් සාම්ප්‍රදායික බිස්නස් ප්ලෑන් එකක් අරන් එනවනම් ඔයාට පුළුවන් අද මේම අපි කතා කරන දේවල් පොඩ්ඩක් කියන්න. ඔයාලට මෙහෙම කරන්න බෑ. මේම ඔයා පොඩ්ඩක් කස්ටමර්ව රීඩ් කරන්න කියලා. පැහැදිලි? ඔව්. Yes. Chandrika Priyadarshini, yes, I am doing the corporate finance in IMBA campus. Okay. Then ඔය ටික තමයි. එතකොට අපි බලමු මේ දේවල් අපි කොහොමද කරන්න පුළුවන් කියන එක. හරි. දැන් මම මෙතන මේ ටේබල් එකේ ලයිස්තුගත කරලා තියෙනවා මේ පරම්පරාවල් වලට ආවෙනික. මම වෙනම ටේබල් එකක් මම ගත්තා අපේ බැංකු සේවාවල් වලට අදාළව හඳුනා ගන්න ඕන ගුණාංග. මම මේ මැටීරියල් එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නම්. එතකොට ඔයාලට පුළුවන් තේරුම් ගන්න අද ජොයින් වෙන්න බැරි වෙන කට්ටියට උනත් අපි නිකන් ගත්තොත් එහෙම මම මෙතන සාරාංශගත කරලා තියෙනවා. ඒ කියන්නේ මේ රිසර්ච් වලින් ප්‍රූව් වෙච්චා මේ ජෙනරේෂන්ස් සම්බන්ධයෙන් ගත්තොත් එහෙම මේ ජෙනරේෂන්ස් වලට අදාළව මෙන්න මේ මූලික ගුණාංග සාකච්ඡාවෙන් හයිලයිට් වෙලා මේවා මේ පරම්පරාවල් වලට ආවේනික වෙච්ච ලක්ෂණ විදිහට පර්යේෂණ වලින් ඔප්පු වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට බේබි බූමර්ස් 1946 64 වෘත්තීමේ විශේෂිතභාවය. ඔයාලා මතක් කරොත් එහෙම ඒ කාලේ අපි සාමාන්‍ය ලංකාවේ ගත්තොත් එහෙම ඔය ලංකාවේ ඔයාලා අපි කොච්චර අපි මේවා කරත් ලංකාවේ ලියවිච්ච හොඳම ලස්සනම සින්දු ලංකාවේ ගත්තොත් එහෙම ලංකාව විතරක් නෙමෙයි ලෝකේ වුණත් ওই තාක්ෂණයන්ගේ අලුත්ම දේවල් ලියවෙච්ච හොඳටම පොත් අදටත් දැන් ඔය කෝපරේට් ෆයිනෑන්ස් අහපු නිසා කෝපරේට් ෆයිනෑන්ස් වල එහෙම අපි පොත් ගන්න අදටත් විශ්වවිද්‍යාල පද්ධතිය තුල වුණත් IM පාණ්ඩේ ඉන්දියාවේ. එයාලා ගත්තොත් එහෙම එයාලා 1946 1964 කාල සීමාවේ මේ තාක්ෂණයේ වේගෙන් අපි පළවෙනි ගයක් හදනකොට ෆවුන්ඩේෂන් එක සෙට් කරගන්න තමයි අමාරු.
එතකොට ඔය ෆවුන්ඩේෂන් එක සෙට් කරපු කට්ටිය තමයි මේ තාක්ෂණයේ දියුණුව මේ ලෝකෙ මේ ඉස්සරහට එනකොට ඔය ඉස්සරහත් එක්ක ඔය මේ බේබි බූමර්ස්ලා කියලා කියන්නේ ඔය ෆවුන්ඩේෂන් එක සෙට් කරපු කට්ටිය. එයාලට ආවේනික එයාලා කැප වෙනවා. දැන් රයිට් සහෝදරයෝ ගත්තාම රයිට් සහෝදරයෝ සෑහෙන්න කැපවීමක් කරනවා. හදට ගියා. හදට යන්නෙත් ඔය කාලෙනේ. එතකොට ඔයාලා බලන්න දැන් අද ඒ වගේ අලුත් නිර්මාණ බිහි වෙනවා. නමුත් ඒව අර වගේ ස්ටෙප් එකක් ඉස්සරහට යනවා. නමුත් අර ලොකු ස්ටෙප් එකක් තියපු කාලයක් තමයි ඔය 1946 64 කියලා කියන්නේ. අපේ ගත්තත් මාටින් වික්‍රමසිංහ ඒ වගේ ප්‍රධාන ඩී.එස්. සේනානායක ඔය වගේ ප්‍රබල චරිත මේ ලෝකේ ජීවත් වෙච්ච කාලයක් තමයි 1946 64 කියලා කියන්නේ. එතකොට එයාලගේ වෘත්තීයමය විශේෂත්වභාවයේ වටිනාකම් මත කැපවීම ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ ජෙන් X වලට එනකොට ටික ටික ස්වාධීනත්වය තත්ත්වය සඳහා වගකීම් ඒ කියන්නේ වගකීම් එයාලා ගන්නවා එයාලා අපේක්ෂා කරනවා මේ එයාලට ආවෙන්ටික් වෙච්ච පොසිෂන්ස් එතකොට ඔය 1965 80 කාලේ ගත්තොත් එහෙම ඔයාලා ඒ කාලේ මැනේජර් කෙනෙක් ගාවට ගිහිල්ලා බලන්න එයාලා බලාපොරොත්තු වෙනවා එයාලා යනකොට එයාලා බලාපොරොත්තු වෙන එයාලට අපි ගරු කරන්න ඕනේ බොහෝ විට ඒ විදිහේ අප්ඩේට් ඒ කාලේ මැනේජර්ස්ලගෙන් පොඩ්ඩක් ටෆ් ගතිය වැඩි. හරි? knowledgeable එයාලා ටෆ් ගතිය වැඩි අපිට ඒ කියන්නේ අදහස් සුවමාරු කර ගැනීමේදී එයාට අපි එයාගේ අදහස් පිළිගන්නවා. නමුත් එයාත් එක්ක අර අපි රෙස්පෙක්ට් එක වැඩිපුර දෙන්න එයා බලාපොරොත්තු වෙනවා. හරි? ඊට පස්සේ ජෙන් Y වලට එනකොට ඔයාලා ගොඩක් ඔය කාලේ වෙන්න ඇති. ඔතනදී අපි ජෙනරේෂන් Y Z ඔය දෙගොල්ලෝ ගත්තාම අපි ජෙනරේෂන් Y එකට වඩා ජෙනරේෂන් ජෙනරේෂන් මේ Y එක විශේෂයෙන් ජෙනරේෂන් C එකට එන්න කලින් ඔය ජෙනරේෂන් X එකේ සමහර පිරිසකුත් ඔයගොල්ලෝ අපි ඔය දෙකටම මැදි වෙනවා. ඔය තාක්ෂණීය පරිවර්තන ඔය 1990 2000 කියලා කියන්නේ ඔය තාක්ෂණීය පරිවර්තනයන් වේගෙන් සිද්ධ වෙච්ච කාලයක්නේ. ෆෝන් එකම අරන් බලන්නකෝ ඔයාලා. ඕකේ එතකොට අපි අර සාම්ප්‍රදායික විදිහට ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා අවුරුද්දට ගෙවල් වල ගිහිල්ලා ගොය මේ ක්‍රිකට් ගහලා වැලේ දොලේ නාලා ඒ සෙට් එකයි ඒත් එක්කම අර තාක්ෂණයේ පහස ලැබපු සෙට් එකකුයි තමයි ඔය ජෙනරේෂන් C එකේ ඉන්නේ සහ ජෙනරේෂන් Y එකේ කොටස. පැහැදිලි? එතකොට එයාලට ඔය මේ දේශපාලන මේ ඔතනදී ජෙනරේෂන් Y එකේදී ඔය සංවර්ධනය වූ දේශපාලන මනෝභාවය එයාලට ආවේනික වෙච්ච දේශපාලනයක්. එතකොට එයාලටම ආවේනික වෙච්ච දේශපාලන පක්ෂයක්. ඒ පක්ෂයට කරන කැපකිරීමක්. එයාට වැඩක් නැහැ අනිත් පක්ෂය ප්‍රතිපත්ති වැඩක් නැහැ. ඒ දේශපාලනයම තමයි එයාට ඕනේ. එහෙම දේවල් ඔතනදී සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සමාජ මාධ්‍යවලදී එහෙම ගත්තොත් තාක්ෂණය භාවිතා කරන්න පෙළඹෙනවා. සමාජ මාධ්‍ය හසුරවන්න පෙළඹෙනවා. පැහැදිලි? ඔතනින් දැන් අපි එනවා දැන් මගේ කතාවට එනකොට ජෙන් C එක ගත්තාම ජෙන් C එක ආරම්භුමේ ඉඳන්ම ඩිජිටලයිස් වර්ල්ඩ් එකට එන ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන් 2000න් පස්සේ සෙට් එක ගත්තොත් එහෙම. එයාලා පොඩ්ඩක් විනෝදය එහෙම අපේක්ෂා කරනවා. සමාජ වගකීම් පිළිබඳ උනන්දු වෙනවා. CSR ඇක්ටිවිටීස් වලට එහෙම එයාලා යනවා වැඩි. එයාලා එන්ජොයි කරන්න බලන ප්‍රමාණය වැඩි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඕක මම හොඳටම එක්ස්පීරියන්ස් කරනවා. දැනට අවුරුදු 5කට විතර කලින් ගත්තොත් එහෙම යුනිවර්සිටි සිස්ටම් එකේ ඉවෙන්ට් එකක් මොකක් හරි තිබ්බොත් එහෙම ඒ ඉවෙන්ට් එකේදී යාලා මේ බලන ප්‍රබල දෙයක් තියෙනවා මොකද මේ තොරණ ගහන එක. තොරණ තියෙන්න ඕනේ සුපීරියර්ට. දැන් එක ඩිපාර්ට්මන්ට් එකකින් ලොකු තොරණක් ගැහුවොත් එහෙම අනිත් ඩිපාර්ට්මන්ට් එකෙන් ඊගා ඉවෙන්ට් එකේදී දෙනවා මෙයා වෙලා යන්න. ඊට වඩා හොඳ වැඩක් කරනවා කියන්නේ. දැන් අලුත් පරම්පරාවල් වලට එනකොට අර සාම්ප්‍රදායික විදිහට තොරණ ගහන වැඩේ කරනවා. නමුත් එයාලා දැන් වැඩිපුර ફોකස් කරනවා අරයලා බජට් එක හදනකොට තොරණට වැඩි ගාණක් දානවා. දැන් ඉවර වෙලා කරන DJ පාටිය නේ ඒ වගේ පැතිවලට යන ප්‍රවණතාවය වැඩි පොඩ විනෝදෙට. දැන් ඉස්සර නිකන් ගහගන්න මේ ඔය ජෙනරේෂන් Y එක ගත්තොත් එහෙම ළමයි අතර ගැටුම් වුණත් ගැටුම් එහෙම සෑහෙන්න වැඩි. කොච්චර ගා පිළිගන්න ඕන. දැන් ජෙනරේෂන් C එකේ එහෙම අර ලොකු ගැටුම් යන්නෙත් නැහැ. නිකන් එනවා TikTok එකක් දානවා සෙල්ෆියක් ගහනවා එහෙම තමයි. එතකොට ඔයාලා ගාවට එන කස්ටමර්ස්ලාත් එහෙමයි. Gen C එකෙන් ඔයාලට එන කස්ටමර්ස්ලා ගැන මම මේ කියන්නේ. අපි එතකොට ඒකට ලෑස්ති වෙන්න ඕන. එතකොට Gen Alpha වලට එනකොට අපේ දරුවන්ට එනකොට ඔය කතාව යාලා මාස 3ේදීම යාලා දන්නවා ෆෝන් එක අරගෙන YouTube on කරගෙන සින්දු අහගෙන ඉන්න. එතකොට ලෑස්ති වෙන්න ඕනේ ඒ પરම්පරාවට ඉස්සෙල්ලා Gen C හැන්ඩල් කරනකොට අපි ඔටෝම හුරු වෙයි Gen Alpha
හසුරුවන. එතකොට විශේෂයෙන් දැන් ජෙන් C ගත්තාම ගනුදෙනු කරුවන්ගේ පැත්තෙන් ගත්තොත් එහෙම එයාට වේගය ඕන. සමාජ විවෘතභාවය තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් වේගය කියලා කියන්නේ එයාලා කැමති නැහැ කෝලින් වල එහෙම ඉන්න කැමති නැහැ. කෝලින් වල එහෙම ඉන්න එයාලා කැමති නැහැ. සමාජ විවෘතභාවය එයාලා ඕපන් මයින්ඩ්. එයාලා කැමති නැහැ ওই තාත්තගේ එයා එහෙම නැහැ. එයාලටම ආවේනික වෙච්ච විදිහට තමයි එයාලා ජීවත් වෙන්නේ. එතකොට එයාලා කැමති නැහැ මේ අරයගෙන් ලියුම් අරන් එන්න මෙයාගෙන් ලියුම් අරන් එන්න වැඩිපුර ඩොකියුමන්ටේෂන් වලට ඒ වගේ දේවල් වලට එයාලා කැමති නැහැ. එයාලා ස්වාධීනව වැඩ කරන්න ඕන. කවුරුත් කියන විදිහට වැඩ කරන්න කැමති නැහැ. එයාලගේ ඇඳුම් පැළඳුම් හදන්න ඒ වගේ දේවල් කරන්න ජෙන් C එකත් එක්ක අමාරු වෙනවා. ජෙන් X එකත් එක්ක යනකොට එයාලා විශ්වාසවන්තභාවය, පළපුරුද්ද, සරලභාවය වගේ ගුණාංග පෙන්눔 කරලා තියෙනවා. අපි වැඩිපුර කාලය දාන්න නැතුව අපි යමු අපේ සෙට් එකට. දැන් ඔතන ගත්තාම අර ගුණාංග මත පදනම් වෙලා අපිට මේ බැංකු අපේක්ෂාවන් හඳුනා ගන්න පුළුවන්. ඔය විදිහට ඔයාලගේ කස්ටමර්ස්ලව හැන්ඩල් කරන්න උත්සාහ කරන්න ඕන. ජෙන් X එකයි Y එකයි C එකයි දැන් ජෙන් C එක ගත්තාම අර මම කිව්වා වගේ වේගවත් එයාලත් අනිවාර්යෙන් ඔය ජෙන් C එකේදී බැංකින් වලට එනකොට බැංකින් ඇප් ඔන්ලයින් සර්විසස් එයාලා ඒව අපේක්ෂා වෙනවා. මම කියන්නේ ඕවා හදන්න කියලා නෙමෙයි. නමුත් මේ ශේෂ්ත්‍රය ඉස්සරහට යනකොට ඔයාලට ඒව අප්ඩේට් කරන්නම වෙනවා. නැත්නම් ඔයාලට ඔය කස්ටමර් බේස් එක රැක ගන්න බෑ. හරි. අනිත් එක තමයි ඔයාලා කස්ටමර් කියලා කියන්නේ හැමදෙස්සම කස්ටමර්ව ඩිෆයින් කරගන්නත් ඕනේ. කස්ටමර්ව ඔයාලා ඩිෆයින් කරගෙන ඉන්න විදිහත් වැරදි. දැන් මෙහෙම හිතන්න. දැන් මාව ගන්න. මම ලෙක්චරර් කෙනෙක්. මම ගුරුවරයෙක්. මම ගුරුවරයෙක් විදිහට මගේ කස්ටමර් කවුද? නිකන් වල නින්දයයිනේ. කවුද ඇත්තට මගේ කස්ටමර් මිස්? මගේ කස්ටමර් කවුද ඇත්තට? නැත්තම් නින්දේ chat box එකෙන් දාන්න. කවුද මගේ කස්ටමර්? anyone? මගේ කස්ටමර්. ගුරුවරයෙක් නම් ගුරුවරයාගේ කස්ටමර් කවුද? ළමයි අන්න ළමයි. එහෙනම් දැන් මිස් හිතන්නේ පාරිභෝගිකය තෘප්තිමත් කරන්න ඕන. දැන් මං ගාවට එන ළමයි ඔක්කොම තෘප්තිමත් කරන්න ඕන. ඒක එලා එහෙනම් මං ළමයි ඔක්කොම පාස් කරන්න එපා විභාග. ෆේල් කරොත් එහෙම එයාලා අපෘප්තිමත් වෙනවා. ඒක ගත්තම හරිද? ළමයි නෙමෙයි මගේ පාරිභෝගිකයා සමාජය. මගේ පාරිභෝගිකයා සමාජය. ළමයි කියලා කියන්නේ මේ ක්‍රියාවලියේ ඉන්පුට් එක. ඉන්පුට් එක. එතකොට මගේ වගකීම මොකක්ද? අනාගත පුරවැසියන්ව නිර්මාණය කරන්න ඕනේ සමාජයට ගැළපෙන විදියට. එතකොට එන ඔක්කොම පාස් කරලා හරියන්නේ නැහැ. එන ඔක්කොම උපමට්ටම් කරලා අර ස්ටෑන්ඩඩ්ස් වලට ගෙනල්ලා ඒ ක්වොලිෆිකේෂන් එක දීලා සමාජයට මුදා හරින්න ඕනේ. ඕකම ගන්න ඔයාලගේ පැත්තට. ඔයාලා හිතන්න ඔයාලා සහනාධාර දෙනවා. ඔයාලා සහනාධාර දෙනකොට පාරිභෝගිකයා කවුද? ඔයාලා හරහානේ සහනාධාර දෙන්නේ. ඔෆිස් එකට එන්නේ ඔයාලගේ සේවාලාභීන්. එයාලා කස්ටමර්ස්ලා හරි. සහනාධාර වැඩසටහනක පාරිභෝගිකයා කවුද? මොකද මිස් හිතන්නේ? සහනාධාර වැඩසටහනක පාරිභෝගිකයා මතක තියාගන්න ඔයාලා ගාවට එන්න සහනාධාර ලාභියා නෙමෙයි. සහනාධාර වැඩසටහනක පාරිභෝගිකයා මේ සමාජය. මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ගේ බදු ගෙවන සල්ලි වලින් තමයි ওই සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. වෙළඳපළවල තුල ක්‍රියාත්මක වෙන්නේ 10%ක ණය පොලි අනුපාතයක් නම් ඔයාලගේ බැංකුවෙන් දෙනව නම් 5% ණයක්. අන්න එතනදී ණය ගන්න එක්කෙනා වගේම ඒ වෙනුවෙන් කැපවීම කරනවා. අර වෙළඳපළේ මිලයි අඩු මිලයි දරන්නේ කවුද? මේ සමාජය. එහෙනම් මතක තියාගන්න මේ සමාජයත් ඔයාලගේ පාරිභෝගික ඔයා වෙන හැම දෙයකදීම මේ සමාජය මොකද්ද සමාජය අපේක්ෂා කරන්නේ? ජීවන තත්ත්වය උසස් කිරීම. ජීවන තත්ත්වය උසස් කිරීම. ඒ නිසා මතක තියාගන්න ඔයාගාවට එන පාරිභෝගිකයෝ ඔක්කොම තෘප්තිමත් කරන එක නෙමෙයි ඔයාලගේ වැඩේ. ඔයාලා වැඩ කරන්නේ සොසයිටි එකට. එතකොට නොගැලපෙන කෙනෙක්ට සහනාධාරයක් යනවා නම් ඒකදිත් ඔයාලා පාරිභෝගිකයන්ව තෘප්තිමත් කරන්නේ නැහැ. මම මේ වෙන ඇන්ගල් එකකට යන්නේ. ඒක මතක තියාගන්න. හොඳේ. ඔයාලා
ඔයාලා ගාවට එන පාරිභෝගිකයෝ ඔක්කොම තෘප්තිමත් කරන්න ඕනේ කියලා. අනේ ඔයාගේ ආදායම රුපියල් 5000 මේ රුපියල් 40000ක් විතර තියෙනවනේ. අපි 5000ක් මේ අපි ඕක අඩුවෙන් දාලා ඉවර වෙලා අපි සහනාධාරය ඇප්ලයි කරමු කියලා ඒක බෙදනවා නම් මතක තියාගන්න ඔයාගේ පාරිභෝගිකයා සමාජය ඔයා තෘප්තිමත් කරන්නේ සමාජයේ ඔය රජයේ ඔය සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ සමාජයේ ජීවත් වෙන සමාජයේ ජීවන තත්ත්වය මේ මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න මිනිස්සුන්ගේ සමාජයක දුප්පත් මිනිස්සු නැති වෙනවා කියලා කියන්නේ සමාජයක් විදිහට පොදුවේ ඒ සමාජය වර්ධනයට ලක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔෆිස් එකකදී අපි කාර්යාල කලමන ඔයාලගේ කාර්යාලයට එන සේවාදායකයන් හරි පාරිභෝගිකයෝ එයාලට හොඳට කතා කරන්න ඕනේ කතා කරනවා කියලා ඔයාලා මතක තියාගන්න. ඔයාලා යම්කිසි කෙනෙක්ගේ මොකක් හරි ડોකියුමන්ටේෂන් අවුලක් නිසා එහෙම නැත්නම් එයාගේ ආදායම් මට්ටම නිසා ඔයා මොකක් හරි දෙයක් ඉග්නෝර් කරලා ඔයාලා හරි දේ කරනවා නම් ඔයාලා ඒ පාරිභෝගිකයව සමහරලාට ඔයාලට බැන යන්න පුළුවන්. නමුත් මතක තියාගන්න ඇත්තම සොසයිටි එක CSR ප්‍රොජෙක්ට් එක සහනාධාර වැඩසටහන් වල ඇත්තම ප්‍රතිලාභියා මේ ඇත්තම පාරිභෝගිකයා මේ සමාජය. ඒ සමාජයට ඔයාලා හරි දේ කරලා තියෙනවා කියලා. ඒක තේරුම් අරගන්න. හොඳේ. එතකොට කාර්යාලයට එනකොට පාරිභෝගිකයා වෙන්නේ එතකොට එන සේවාදායකයා. හරි? එතකොට සේවාදායකයා මෙතනදී අපි හසුරුව ගන්න ඕන විදිහ තමයි අපි මෙතනදී කතා කරන්නේ. එතකොට ඔතන gen y එකේදී ගත්තොත් එහෙම ඔයාගේ යාළුවට කියන ඔය පිරමීඩ් ස්කීම් වලට එහෙම ගොඩාක් අහුවෙලා තියෙන කවුද කියලා බලන්න. පිරමීඩ් ස්කීම්ස් වලට එහෙම ගොඩාක් අහුවෙන්නේ ඔය gen y එකේ කට්ටිය. gen y එකේ කට්ටිය යාළුවෝ කියන දේවල් සෑහෙන්න විශ්වාස කරනවා. හරි? ඔයාගේ යාළුවට කිව්වොත් එහෙම මාත් මෙතෙන්ට සල්ලි දැම්මා. මෙතන ඔයත් දාන්න කියලා අන්න 90 කනවා සුපිරියට. හරි? එතමුත් gen c එක එහෙම නෙමෙයි. දරාස් එකෙන් මේ මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඕඩර් කරනවා නම් එයා බලනවා මොනවද කමෙන්ට්ස් තියෙන්නේ කියලා. කලින් කට්ටියගේ රේටින්ග්ස් කොහොමද තියෙන්නේ කියලා එයා බලනවා. එතකොට මම ඒකයි කියන්නේ ඔයාගේ කස්ටමර් බේස් එකේදී දැන් ඔයාට පුළුවන් කණ්ඩායම් ණය මේ කණ්ඩායම් ණය ඒවා හැම ජෙනරේෂන් Y එකේදී ක්‍රියාත්මක කරන්න පුළුවන්. නමුත් ජෙනරේෂන් C එකේදී ඔය වැඩසටහන් ක්‍රියාත්මක කරන එක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. හරි? ඒත් එක්කම තමයි ඔයා එක්කෙනෙක්ට කියලා එයා ලව්වා ජෙනරේෂන් Y එකේදී. එයා ලව්වා රෙකමෙන්ඩේෂන් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ කස්ටමර් බේස් එක හදාගන්න ඔයාලගේ බැංකුවේ accounts වැඩි කරගන්න ජෙනරේෂන් Y එකේදී. නමුත් ජෙනරේෂන් C එකේදී ඒව කරන්න බෑ. එයාලා පොඩ්ඩක් වේගවත් රිප්ලයි එකක් බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්ත. එයාලා පෝලිං වල පුළුවන් තරම් අඩුවෙන් තමයි තියන්න ඕනේ. එයාලා පොලිමේ හිටියොත් එහෙම මොකක් වෙයිද? මොකක් වෙයිද ඇත්තට පොලිමේ හිටියොත් එහෙම? Facebook එකේ post එකක් වැටේ මෙන්න පොලිම එච්චරයි මෙච්චරයි කියලා. බණි කෑ ගහයි මේක මොකද්ද කියයි කෑ ගහයි. ඒ වගේ දේවල් තමයි වෙන්නේ. අනිත් එක සරලවම අර එයාලත් එක්ක යනකොට අර ඩිජිටල් ටූල්ස් පාවිච්චි කරන්නම වෙනවා. එතකොට ඔයාලට බැයි නම් ඔයාලට ඩිජිටල් ප්ලැට්ෆෝම් එකක් නැත්නම් අඩු ගානේ WhatsApp group එකක් හදලා WhatsApp messages වලින් වත් ඔයාලට customer service එක දෙන වැඩසටහනක් ඔයාලගේ level එකේදී ඔයාලට හදාගන්න වෙනවා Gen Z එකත් එක්ක යද්දි. policy making part එකේදී ඔයාලා හිතන්න වෙනවා ඔයාලගේ අනිවාර්යෙන් මේක කතා කරයි මොකද දැන් government එකේ policy එක තියෙන digitalization policy එකත් එක්ක ඉස්සරහට යනකොට ඔයාලගේ බැංකු පද්ධතිය ගැනත් බැංකු පද්ධතිය තුලත් මේ පරිවර්තනයන් කරයි. අනිවාර්යෙන් කරන්න ඕනේ. ඔයාලට හිතන අනේ අපිට එන අය මෙහෙම නෙමෙයි කියලා. නමුත් එහෙම නොමේ වුණාට ඊගාව අවුරුදු 5ේදී ඕක ඔයාලා එක්ස්පීරියන්ස් කරනවාමයි. හරි. ඒ නිසා ඕකට ඔයාලා ලෑස්ති වෙය යුතුමයි. ඒත් එක්කම ජෙන් Z එක හිතනවා ඉන්න ගමන් පොලිම ඉන්නවනේ. එයාලට මේ අපේ සල්ලි මේ බඩු මුදල් වලින් තමයි පඩි ගෙවන්නේ. මෙයාලා හරියට අපේ සර්විස් එක දෙන්නේ නැහනේ. මේකනේ මගේ වෙලාව අපරාධය. අර සමාජ වගකීම් පැත්ත Gen Z එක හැරිලා බලන්න. නිසා එයාලත් එක්ක වැඩ කරද්දී පොඩ්ඩක් අපි අවබෝධයෙන් වැඩ කරන්න ඕනේ ඔන්න ඔය කියපු කරුණු සම්බන්ධයෙන්. දැන් අපි මේ නූතන පරම්පරාව හඳුනගමු. එතකොට ආයෙත් මම කියනවා අපි මෙයාලට ඕන විදිහට හැඩගැහෙන එක නෙමෙයි වැඩේ. දැන් ඔයාලා ජෙනරේෂන් Y එක නම් අපිට ඕන විදිහට අපි හිටියද? ඔයාලා රස්සාවට ආපු මුල් කාලේ අනිවාර්යයෙන්ම ඔයාගේ මැනේජර් ඔයාට කලින් පරම්පරාවෙන් බහුතරයක් අවස්ථාවන් වලදී එයා මොකද වෙන්නේ?
අපි එයාලට ඕන විදිහට යනවා. ඔය විශේෂයෙන් ඔය ජෙනරේෂන් Y එකයි X එකයි ගත්තාම ඔය කතාවේදී ඔය ජෙනරේෂන් Y එකේ තියෙනවා අර මේ පොඩ්ඩක් අර ගෞරවය පැත්ත ගත්තෙන් එහෙම ජෙනරේෂන් Y එකේ වැඩි. එතකොට අපිට වැඩිහිටි પરම්පරාව කිව්වොත් එහෙම ඔය පාරක දැක්කොත් එහෙම දැනටත් අදටත් ඔය අපි ගිහිල්ලා දන්න ගාලා වැඳලා එහෙමනේ ඉන්නේ. එතකොට ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ඔයා බලන්න ඔයාගේ ජෙනරේෂන් Y එකේ නම් ඔයා ජෙනරේෂන් Y එකේ එක්කෙනා ගොඩාක් වෙලාවට ජෙනරේෂන් X එකේ ඉන්න X එකේ මැනේජර් ගාවදී ජෙනරේෂන් X එකේ මැනේජර්ට ඕන විදිහට වෙනස් වෙනවා. නමුත් ජෙනරේෂන් C එක ඕක කරන්න බෑ. ඒ නිසා අපි කරන්න ඕනේ ඔය પરම්පරාව එනකොට පාරිභෝගිකයෝ විදිහට එනකොට සහ ඔයාලට ගාවට රස්සාව කරන්න ඔයාලා ගාවට එනකොට ඔයාලට යම් තාක් දුරකට වෙනස් වෙමින් එයාලව උපක්‍රමශීලීව අපි වෙනස් කරගන්න ඕන. ඒකනේ මම අර කිව්වේ. එයාලා තාක්ෂණයකට එක්ක උපන් પરම්පරාව. එයාලා තාක්ෂණයත් එක්ක උපන් પરම්පරාවක් නම් හොඳේ. තාක්ෂණයත් එක්ක උපන් પરම්පරාව අපිට පුළුවන් වෙන්න ඕනේ හැන්ඩල් කරන්න. එහෙනම් නිකන් ඔයාලගේ ওই බ්‍රාන්ච් එකට පොඩි WhatsApp නම්බර් එකක් තියාගත්තොත් අනාගතයේදී ප්‍රයෝජනවත් වෙනවා. WhatsApp group එකක් හදාගෙන customer base එක WhatsApp message වලින් ඔයාලට පොඩ්ඩක් customer service දෙන්න මොනවා හරි අහන්න තියෙනවා නම් ගමේ set එක එකතු කරගෙන WhatsApp group එකක් හදලා ඒකට විස්තර ටික දාන්න. එයාලා ඉන්ට්‍රෙස්ටිං. හොඳයි. application එකේ PDF එක WhatsApp එකට දැම්මම මේකේ print out එකක් කරන් fill කරන් එන්න කියන්නේ. එයාලා වැඩි fill කරන ඒවාට කැමති නෑ. නමුත් එයාලා ඉන්ට්‍රෙස්ටිං මේ වගේ දේවල් වලට. ඔයාලත් එක්ක ඉන්නකොට සමහරලාට ඔය ජෙන් එකේ කට්ටිය ඇවිල්ලා ඔයාගේ WhatsApp නම්බරේ තියෙනවද කියලා ඉල්ල. ඒ නිකන් අනවශ්‍ය තොරතුරු නේවට නෙමෙයි. නමුත් එයාලා ඉල්ලනවා පුරුද්දක් විදියට. මිස් WhatsApp නම්බරේ දෙනවනේ මම ගිහිල්ලා පොඩ්ඩක් බලලා දාන්නද? එහෙම පොඩ්ඩක් අහන්න පුළුවන්. ෆොටෝ print out එකක් කරන් එන්න කිව්වහම ID එකේ මිස් WhatsApp කරන්නද ෆොටෝ එක. ඒ වගේ දේවල් ඔයාලට experience කරන්න පුළුවන්. අනිත් එක තමයි මාකටිං පැත්තත් බලන්න බෑ. මාකටිං පැත්ත බලනකොට ඔයාලට ඕක කටවහරෙන් ඕක ඉස්සරහට ගෙනියන්න බෑ. TikTok, YouTube, Facebook, Instagram සමාජ මාධ්‍ය හරහා ඔයාලගේ මාකටිං ස්ට්‍රැටජිස් ප්‍රොමෝට් කරන්නම සිද්ධ වෙනවා. ඊදිගාව ජෙනරේෂන් එකත් එක්ක වැඩ කරන්නේ. ඔයාලා ඕක ගණන් ගන්න නැතුව ඉන්නවා කියන්නකො. ගණන් ගන්න නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? මයික්‍රෝ ෆයිනෑන්ස් කට්ටිය ඇවිල්ලා ඔයාලගේ එක්ක සෙට් එකක් අරයියයි. ඔයාලගෙන් අලුත් પરම්පරාව ඔයාලා ගාවට එන්නේ නැති වෙයි. ඔයාලගේ කස්ටමර් බේස් එක ඔයාලට වැඩි කරගන්න බැරි වෙනවා. මේ ඉන්න සෙට් එකේ ඉන්නවා. ඉන්න සෙට් එකේ ඉන්නවා. නමුත් අලුත් પરම්පරාව ඔයාලත් එක්ක ජොයින් වෙන එක සීමාවයි. ඒත් එක්කම මෙයාලා කැමති අලුත් තොරතුරු ඉක්මනින් දැනගන්න. මොකක් හරි දෙයක් බජට් අයවැය කතාවකදී කිව්වොත් එහෙම සමෘද්ධි බැංකුව හරහා අඩු ආදායම්ලාභී පවුල් වල විවාහ වෙන දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 15ක නිවාස ණයක් දෙනවා කියලා පහුවදා ඉඳන් ඔයාගෙන් ඕක ඇවිල්ලා අහන්න පුළුවන්. හොඳේ. එතකොට එයාලා ඔය තීරණ ගන්න ගොඩක් වෙලාවට අර මම කිව්වා වගේ online reviews, peer feedbacks. එතකොට ඔය දරාස් එකේ තියෙන stars කීයද? එතකොට ඒ වගේ platforms ඔයාලා හදා ගන්න ඕන. Facebook වලින් එහෙම පොඩ්ඩක් ඔයාලා කරන හොඳ වැඩ. Facebook page එකක් ඔයාලගේ බැංකුවට හදා ගන්න පුළුවන්. regional wise උනත් හදා ගන්න පුළුවන්. ඔයාලා කරන වැඩ, ඔයාලගේ බැංක් එකේ දෙන අලුත් products ඒකේ දාන්න පුළුවන්. ඒකේ customer feedbacks වලට ඔයාලා ඉඩක් හදන්න පුළුවන්. ඒකේ නේ වෙනමම ඔය දන්න එක්කෙනෙක්ව මේ දැන් අද Facebook page එකක් handle කරනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. Instagram account එකක් handle කරනවා කියන එක එච්චර දෙයක් නෙමෙයි. TikTok, YouTube ඉතින් දාන්න දෙයක් නෑ. නමුත් ඒ Facebook, Instagram වත් ඔයාලා හදාගෙන පොඩි කස්ටමර් ඔයාලා කරන අලුත් දේවල් ඒකේ දාන්න පුළුවන් නේ. එතකොට මොනවා හරි CSR ප්‍රොජෙක්ට් යනවා නම් ඒකේ දාන්න පුළුවන්. කස්ටමර් එතකොට ඒකෙම පේජ් එකේම හදන්න පුළුවන් ෆීඩ්බැක්ස් යන. එතකොට ඔය IT පැත්ත එක්ක කතා කරනකොට ඔය පැත්ත අනාගතයේදී වැදගත් වෙනවා. මොකද කටවහරෙන් ඔයාලට ඉස්සරහට ඔය ජෙනරේෂන් එක අල්ලන්න හම්බෙන්නේ නැහැ. හොඳේ. අනිවාර්යෙන් බැංකුවට ආවහම අහන ඔන්ලයින් බැංකින් එහෙම තියෙනවද කියලා. ඒක එතකොට ඔයාලා පොඩ්ඩක් උපක්‍රමශීලීව කතා බහ කරන්න. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම නෑ ඔක යන්න දෙයක් නෑනේ. ඔයා WhatsApp message එකක් දාන්න අපි ගේ ගාවට එනවා සල්ලි ගන්න. ඕක මොකක්ද? ඕක ඕනේ අපිනේ කියලා පොඩ්ඩක් මැනේජබල් ෆ්‍රෙන්ඩ්ලි කතා. ඔව්වා මොනවද ඕවා කරන්න බෑ කිව්වොත් එහෙම එයා ඉන්නෙම නෑ. ඒක උපක්‍රමශීලී වෙන්න. ඔන්ලයින් බැංකින් නෑ නේද කියලා අහනකොට නෑ නෑ ඒක නෑ ඉතින් නෑ කරන්න දෙයක් නෑ කිව්වොත් එහෙම එයා එහෙම නෙමෙයි අපෝ මල්ලි ඕක මොකක්ද ඔන්ලයින් එයා කැමති එහෙම අයියා මල්ලි එයා කැමති ඒජන්සි එක ඕක මොකක්ද අපි මෙහෙම කරමුකෝ ඔයා මේ අපි හැමදාම ඉතින් මේ ගමේනේ ඕක ඔන්ලයින් බැංකින් කරන්න ඕන
ඕනේ උදේට කෝල් එකක් දෙන්න අපි බයික් එකේ එන මිස් අතේ සල්ලි එවන්නම්කෝ ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න එකනේ ඕක කරමු අපි එහෙම එයාට රෙස්පොන්ස් කරන්න ඕන ඔයාලගේ තියෙන වීක්නසස් ඔයාලගේ තියෙන ස්ට්‍රෙන්ත්ස් වලින් වහගන්න මොනවද ඔයාලගේ තියෙන වීක්නසස් ඔය තාක්ෂණික උපක්‍රම ඔයාලා පොඩ්ඩක් පස්සෙන් යන්නේ මොකක්ද ඔයාලගේ තියෙන ස්ට්‍රෙන්ත් එක ඔයාලා තමයි ළඟම ඉන්නේ කස්ටමර් ගාවම ඉන්නේ ගමේ ඉන්නේ ඔයාලගේ කස්ටමර් මේ ඔයාලා අයියා මල්ලි කියන කතා කරන සෙට් එකේ ඉන්නේ එතකොට ඔයාලට එයාලට ක්ලෝස් වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ජෙන් 100 කින් ඉන කට්ටිය ඔයාලට මාමේ මේ ආන්ටි කියලා කතා කරේ. ඒ කියනකොට මල පයින් දෙපා. තරහ ගන්න එපා. හොඳේ? එතකොට එයාලත් එක්ක පොඩ්ඩක් ක්ලෝස් වෙලා. එතකොට ඒක ඔයාලගේ ස්ට්‍රෙන්ත් එක කරගන්න. ඒක ඔයාලගේ ස්ට්‍රෙන්ත් එක කරගෙන අර වීක්නස් ටික මොනවද ඔයාලගේ ටෙක්නිකලි ඒ ටික හදා ගන්න ඕනේ. ඒ ටික හදා ගන්නකම් ස්ට්‍රෙන්ත් එකෙන් වීක්නස් වලින් වෙන්න පුළුවන් ඉම්පැක්ට් එක අඩු කරගන්න. මම හිතන්නේ මේක මම අපේ මේ වර්ක්ෂොප් එකේ රිස්ක් මැනේජ්මන්ට් කතා කරනකොට කිව්වා try කරන්න. මේක බැරිනේ අමාරු දෙයක් නෙමෙයි. අමාරු දෙයක් නෙමෙයි. ඔයාගේ දරුවොත් එක්ක හැසිරෙන්න හුරු වෙනවා වගේ තමයි. හරිද? මේකත් එහෙම වැඩක්ම තමයි. අනිවාර්යයෙන්. මේ ගැන ඔයාලගේ අදහස් තියෙනවද? any comments? මොකද හිතෙන්නේ මේ ගැන මේ පාර්ට් එකේදී ඔයාලට මේ අනිවාර්යෙන් සමහර වෙලාවට එක්ස්පීරියන්ස් කරලා ඇති මෙතන ඇඩිෂන්ස් මොනවා හරි දාගන්න මොනවා හරි හිතනවද? එතකොට මේකේ අපි කස්ටමර් කෙයා කරනකොට සමහර වෙලාවට ජෙන් 100 එකත් එක්ක කෙයා ජෙන් 100 එකේ කස්ටමර් කෙනෙක්ව හැන්ඩල් කරන විදිහට ඔයාලට එන ට්‍රැඩිෂනල් ජෙන් X එකේ එක්කෙනෙක්ව හැන්ඩල් කරන්න බෑ හොඳේ. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. අපි ඒ ජෙනරේෂන් එකට හුරු වෙන්න ඕන. එයාව එයාලව හැන්ඩල් කරන්න අපි දැනන් ඉන්න ඕනේ. එයාලව රීඩ් කරන්න ඕනේ. හරි. මේ බලන්න. ඔන්න ඔයාලා මුණ දෙන අකරතැබ්බ. දැන් ඔයාලා නෝටි වැඩක් කරොත් එහෙම කස්ටමර් සැටිස්ෆයි නොකරොත් එහෙම ඔයාලට මේ වගේ අකරතැබ්බ වලට ඔයාලගේ සීන් එකක් කියන්නේ මේ වගේ අකරතැබ්බ වලට මුණ දෙන්න තියෙන ප්‍රවණතාවයන් වැඩි. ඒතකොට හිත හදන්න ඕන. හොඳේ. ඒතකොට මේ වගේ දේවල් අර අයියා මල්ලි ඒවා කියලා අපි පොඩ්ඩක් එයාලා පෝලිං වල ඉන්න කැමති නැහැ. මේකේ මම නම මකලා තියෙන මේක නම් මම ඒක මේ මීඩියා වල ගියපු නිසා මම එහෙම්ම දැම්ම මීඩියා ෂොට් එකම. දැන් මේ තියෙන්නේ මේ ස්පේස් එකේ වෙල්ත් ප්ලෑනර් කියලා උන් හිතන් ඉන්නොම් පුදුම සාපයක්. එපා ඕන නෑ කියද්දි ඔය කුණු හarp දාලා ඕව දාන්න. මම ඒකම අරගෙන දැම්මේ ඔයාලට පෙන්නන්න ඕනේ. ඊට පස්සේ මේ බලන්න මිඩ්වයිෆ් මේක ප්‍රසිද්ධියේ ගියා. මිඩ්වයිෆ් ගාවට ආහා දෙක යකා නටයි. මෙයා නම් මේ පෙනුමෙන් ජෙන් C වගේ පේන්නෙත් නෑ. නමුත් බලන්න ඒක පටිගත කරන්න කවුද? දැන් මෙයා නෙමෙයිනේ බයින්නේ එක්කෙනෙක්. නමුත් පටිගත කරන්න කවුද? අනිවාර්යෙන් ඔය පටිගත කරන එක්කෙනා පටිගත කරලා ඕක Facebook දාන්නේ කවුද? පටිගත කරලා Facebook දාන්නේ අනිවාර්යෙන් ජෙන් C එකේ එක්කෙනෙක්. එතකොට ඔයාලා මොකද කරන්න ඕන? බෝඩ් එකක් ගහලා හරියන්නේ නැහැ. ජංගම දුරකථන ක්‍රියාව විරහිත කරලා ඇතුළට එන්න කියලා. ඒකට මතක තියාගන්න. සමහර වෙලාවට ඕක මාකට් වෙලා ගියොත් එහෙම ඒක ඔයාලට එන මේ ડિප්‍රෙෂන් තත්ත්වයක් එන්න පුළුවන්. ස්ට්‍රෙස් එකක් ඔයාලට. ඔයා මේ හොඳටම වැඩ කරලා ඉවර වෙලා ඔයාගේ එක වචනයක් මිස් වෙච්ච එකක් අරගෙන හිතන්න වෙන්න පුළුවන්. දැන් ඊට පස්සේ මම මේ අරගෙන තියෙන මේ මයික් දෙකේම ඩිස්ප්ලේ වැඩ නැහැ. පෙට්ටියක් කලින් මාරු කරපු එකක් කියලා ඔන් කමෙන්ට් එක දාලා තියෙනවා. එතකොට ඕක බලනවා. ඕක කට්ටිය බලනවා. මේ ඒකට ස්ටා දාලා තියෙනවා. ඒ කමෙන්ට් එකට දාලා තියෙනවා. හරි මම මේක ගත්තේ දරාස් එකේ. ඒ වගේ ඔයාලගේ Facebook page එකක් තියෙනවනම් අර හොඳ කමෙන්ට් එකක් තියෙනවනම් අලුත් කස්ටමර් එන්න පුළුවන්. ඊට පස්සේ ඔෆිස් මැනේජ්මන්ට් වලදී මේ වාරියපොර හොස්පිටල් එකේ OPD එකේ මේ පුටුව ෆොටෝ එකක් ගහලා Facebook දාලා. ජාත්‍යන්තරයට යනවා හොඳේ. ආයෙ ඉතින් සල්ලි නැතුව මේ නෙගටිව් මාකටිං යන්නේ. සල්ලි නැතුව ජාත්‍යන්තරයට යන්නේ. ඒ වගේම තමයි හොඳයි. මේ නරක වගේම තමයි හොඳයි. පැහැදිලි? නරක වගේම හොඳ කියන්නේ මොකද්ද? මේ සල්ලි නැතුව 1000න් මේ මාකටිං වෙන්න පුළුවන්. මම මේ රාජ්‍යාංශයේ දෙකක්ම ගත්තේ නැත්තම් මේ හරහා මේ මාකට් වෙන නිසා තව ගොඩක් තිබ්බ මේවා මේ කොහොමද BOC අලුත් ඇප් එක හැමෝගෙම කටවල් වැහෙන්න දීලා තියෙනවා. next level තමයි FD එකේ පරණ history එකත් බලන්න පුළුවන්. එතකොට බලන්න පහුගිය කාලේ BOC එකේ online banking app එකට හෙන්නට බැන හිටියේ. මේ එක කමෙන්ට් එකක් නිසා එයාලගේ අර අලුත් අප්ඩේට් එක මේ එක post එකක් නිසා සෑහෙන ඉස්සරහට එනවා. මේ products නියමයි බය නැතුව ගන්න ගේන එකත් හොඳයි. ඇත්තටම ගොඩක් වටිනවා මේ ගානට. මං හිතුවට වඩා quality එකට තියෙන. ඒකට ඕක කමෙන්ට් එක කියවලා තමයි Gen C එක decision ගන්න. ඒ වගේම ඔය කමෙන්ට්ස් දාන්නෙත් ගොඩක් වෙලාවට Gen C එක. තව මේ මම දැම්මේ මේ BOC එකේ මිස් කෙනෙක්ව appreciate කරලා දාලා තිබ්බ එකක්. බලන්න. මේ ඉන්නේ හලාවත ලංකා බැංකුවේ නිලධාරිනියක්.
මම අද බැංකුවට ගියේ අවශ්‍යතාවයක් සඳහායි. අපි යනකොට එතුමිය පුටුවේ හිටියේ නැහැ. ටික වෙලාවකින් ඇය පැමිණියේ ප්‍රසන්න හිනාවකින් මුව සරසගෙන. ඔයාලා ආවද? වාඩි වෙන්න කියලා අපේ වැඩේ කරන්න පටන් ගත්තා. පුදුම කඩිසරකමකින්. ඇය කෙතරම් කාර්යබහුල වුණත් මූණේ තිබ්බ සිනහව තප්පර ගානකින් අඩු වුන්නේ සෑම කෙනෙකුටම ආදරේණීයව කතා කළා. පුහුණු වන අයට අය කතා කළේ බබෝ පුතේ කියලා. එතකොට හිතන්නේ පුහුණු වෙන කට්ටිය ජෙන් සී බබෝ පුතේ කියනකොට එයාලා අනිවාර්යෙන් කැමති. එයා කැමති නැහැ මේක බැන යන්න. ඒතකොට එයාලා හැන්ඩල් කරන ආදරණීය වචන වලින්. ඇය නිතරම උත්සාහ කරන සේවාදායකයාව තව දවසක් රස්තියාදු නොකරන්න. මෙයාට පේනදී. එතකොට එයාගේ රියැක්ෂන් එකෙන් මෙයාලව තෘප්තිමත් කරවලා තියෙනවා. මේ පාරිභෝගිකයන් නැති වුණත් ඒකයි මම කියන්නේ අපිට ෆැසිලිටිස් නැති වෙන්න පුළුවන්. පුළුවන් තරම් තමුන්ව පාලනය කරගන්න. තරහ ගන්න නැතු වෙන්න උත්සාහ කරන්න. කලබලය පිටට පෙන්වන්න එපා. අපි කලබලයි. ඔයාලගේ ඔෆිස් එක ගත්තොත් එහෙම ඉන්නම කලබලයි. ඒක අපි දන්නවා. නමුත් හැමතිස්සෙම මේක උත්සාහ කරන්න. කලබල වුණොත් එහෙම අර විදිහේ ෆීඩ්බැක් එකක් ගියොත් එහෙම සමහර වෙලාවට අවුරුදු ගාණක් තිස්සේ ඔයාලා සේවා ස්ථානයේ කරපු කැපකිරීම එක දවසින් ඔයාට හිතෙන්න පුළුවන් මම මෙච්චර කල් මේවා කරාටද මට මෙහෙම දාලා තියෙන්නේ. ඒක එන්න පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්න ඕනේ. විශේෂයෙන් ජෙන් 100 එකත් එක්ක වැඩ කරනකොට අපි පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඕනේ. අපේ වැඩේ ඉක්මනින් නිමා කළ ඇය කාර්ය සඳහා යොමු වුණා. ඇය පිළිබඳව මාහට ඇති වුණ ඉමහත් ගෞරවයක්. මෙවැනි උත්තමාවියන් රාජ්‍ය ආයතනවල සිටීම මහත් සතුටක්. නිකම්ම BOC එක සල්ලි ගෙවන්නේ නැතුව නිකම්ම මාකට් වෙනවා. ඔයාලා හිතනවාද ඔයාලගෙට මේ වගේ chance එකක් නැති වෙයි කියලා? නෑ ඉස්සරහට එනවා. ජෙන් 100 එක තාම ඔයාලා ගාවට එනවා අඩුයි. නමුත් ඉස්සරහට එන්නේ ඔය ජෙන් 100 එක තමයි. එතකොට ඒන කට්ටියගේ විශේෂයෙන් හඳුනා ගන්න ඕනේ ගුණාංග හඳුනාගෙන ඒ පොයින්ට් එකට ඔයාලා වැඩේ කරන්නේ. ඒත් අනිත් පැත්තේ අනිත් දේ තමයි ඔය ජෙන් 100 එකේ ඉන්න කට්ටියගේ තියෙනවනේ මූල්‍ය හැසිරීම. ඒක හැමෙම රිස්කි. ඔයාගෙන් ණයක් ගන්න එනකොට ඔයාලගේ බලන්න එයාලගේ ආසාව තියෙන්නේ ඔය ලොකු අපේ දැන් ඔයාලා ගත්තොත් එහෙම ඔයාලගේ හෙන්න අවුරුදු 50ක 60ක ප්ලෑන් එකක් තියෙනවනේ. ගෙයක් හදන්න ඊට පස්සේ මේම කරන්න පෙන්ෂන් ගියාම ජීවත් වෙන්න ඔය ජෙන් 100 එකේ කට්ටියගේ එහෙම නැහැ. ඒක මතක තියාගන්න. එතකොට ඔයා ණයක් දෙනකොට එයාට හිතෙන්න පුළුවන් මේ හවසට පොඩි පාටියක් දාන්න කියලා හොඳ. එයාලා කැමති හොඳ වාහනයක් අරගෙන බයික් එකක් අරගෙන අද ඉන්න පස්සේ ණය ගෙවන්න බැරිය කියලා එයාලගේ මේ අර මූල්‍ය විනය ජෙන් 100 එකේ මූල්‍ය විනය හරිම දුර්වලයි. එතකොට ඔයාට හොඳ උපදේශකයෙක් විදිහට එයාලත් එක්ක කිට්ටුවෙන් ලෝන් දෙනකොට එයාලත් එක්ක හොඳ කිට්ටුවෙන් වැඩ කරන්න ඕන. අනිත් විශේෂම දේ තමයි ඔය ටියුෂන් මාස්ටර්ස්ලා බලන්න. ටියුෂන් මාස්ටර්ස්ලා ඔය අලුත් ළමයින්ගේ රෝල් මොඩල්ස් වෙනවනේ. රෝල් මොඩල්ස් වෙනවා. ඒ කොහොමද? මේ ආදරයෙන් කතා කරලා එයාලගේ අර සෙන්සිටිව් තැන් වලට පාර දී. එතකොට ඔයාට පුළුවන් වාගාවට එන ජෙන් 100 එකේ තරුණයාට රෝල් මොඩල් එකක් වෙන්න. ඔයාට පුළුවන් කියන්න. උපදෙස් දෙනකොට දෙන විදිය මේක මෙහෙම හරියන්නේ. ඔයා කියන්නේ හරි දේ වෙන්න පුළුවන් කියන විදිය අනුව එයා රියැක්ට් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. මේක මෙහෙම හරියන්නේ නැහැ. පටන් ගත්ත දවසේම මේ ගොඩනැගිලි ගහගෙන මේක කරන්න පුළුවන්ද? පොඩි හට් කෑල්ලක් ගහගෙන බිස්නස් එක පටන් ගන්නවා කිව්වොත් එහෙම අරයා වැටෙනවා. පැහැදිලි? එයා ඒක පිළිගන්න රෙස්පෙක්ට් කරන්නේ නැහැ. ඒව ගණන් ගන්නෑ. බැනලා එයාලව හදන්න බෑ. ඕකම ඔයාලට කියන්න පුළුවන්. අනේ පුතේ මේක මෙහෙමනේ. අපි වැඩි කලබල වෙන්නේ නැතුව මුලින්ම පොඩියට පටන් අරගෙන ඊගාව ස්ටෙප් එකේදී අපි පොඩි ලොකුවට කරමු. එහෙමනේ ගියේ කියලා පොඩි කතාවක් අරගෙන මේ උදාහරණයකුත් අරගෙන කියන්න පුළුවන්. එයාගේ මයින්ඩ් එකට කතා කරන්න. එතකොට ඔයා උපදේශකයෙක් විදිහට අනිවාර්යෙන්ම ලෝන් දෙන එක නම් ජෙන් 100 එකත් එක්ක කරන්න ලේසි වෙන්නේ. හරිම දුර්වල මූල්‍ය විනයක් තියෙනවා. හරි? BMW එකක් ගන්න, ලොකුවට වෙඩින් එකක් ගන්න ඔය ආසාවන් තියෙනවා. එතකොට ඒක හරියන්නේ නැහැ නේ? ඔයාලගෙන් ව්‍යාපාරයට ණයක් ගන්නකොට ඒක හරියනවා. එතකොට ඔයාලගේ ඔය පියවර වශයෙන් ගෙවන ව්‍යාපෘති ණය බොහොම ක්ලෝස් ඔයාලා මැනේජ් කරන්න ඕනේ. අනිත් එක රෝල් මොඩල් එකක් කිව්වොත් එයාලගේ තියෙන ලක්ෂණය එයාලගේ රෝල් මොඩල් එකක් වෙන්න වුණොත් ඔයාලට ගොඩක් ලේසි යාලව පාලනය කරන්න. ඒකට බොහොම ආදරෙන් කරුණාවෙන් එයාලට කතා කරන්න වෙනවා. එයාලවට කවදාවත් උපදෙස් වලට එයාලා කැමති නෑ. යාළුවෙක් විදියට ළඟට වෙලා කිට්ටු වෙලා කතා කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එයාලව තෘප්තිමත් කරන්න බෑ. පැහැදිලි?
ඔයාලට එක්ස්පීරියන්ස් ඇති. ඔයාලගේ දරුවොත් එක්ක ඔයාලා වැඩ කරනකොට ඔය එක්ස්පීරියන්ස් එක ඔයාලට ඇති. දැන් උදාහරණයක් විදිහට මම මගේ කතාව දාන්නම්. මේ තියෙන මගේ අත්දැකීම. මම මේ උදේ ගිහිල්ලා බැන්නට පස්සේ උදේ ලෙක්චර් එකේදී බැන්නට පස්සේ බයිනවා පේපරේට හරියට උත්තර ලියලා නැහැනේ ඔහොමයි කියලා බයිනවා උදේ ලෙක්චර් එකේ. ඔන්න රෑමර්ගේ Facebook account එකේ ටැග් කරලා තියෙන්නේ. පේපරේට ලියලා තිබ්බ උත්තර ගැන සැරින් සැරේ මතක් කර කර ලෙක්චර් බයින අපි. දැන් මේක දැකලා ඉවර වෙලා මට මලමරලා ඉවරලා හෙට උදේ ගිහින් බැන්නොත් එහෙම. ඒක කරන්න බෑ. අපි මේක දැන් බෙයා කරන්න ඕන. සමහර වෙලාවට අවුරුදු 5කට කලින් ඔයාලගේ යුනිවර්සිටි ලයිෆ් එකේදී ඔයාලගේ ලෙක්චර්ස්ලට කිව්වොත් එහෙම සමහර වෙලාවට ඒ සබ්ජෙක්ට් එක ජීවිතේට පාස් වෙන්න බැරි වෙනවා. නමුත් අපිට මේක දැන් බෙයා කරන්න සිද්ධ වෙනවා. ඒ අපි ජෙනරේෂන් එක රීඩ් කරන නිසා. මේ ඇටෙන්ඩන්ස් චෙක් කරලා ආවම ඕන් එකෙක් මට ටැග් කරලා තියෙන එක. ඇටෙන්ඩන්ස් චෙක් කරන ලෙක්චර්ස් යාළුවන්ට හොර සයින් ගහලම නැද්ද දන්නේ. එයාලත් එක්ක ඔය වගේ දේවල් වලට පොඩි කමෙන්ට් එකක් දාගෙන එහෙම ඉන්නකොට එයාලා අපිත් එක්ක ක්ලෝස්ලි ඉන්නවා. ඒත් එක්කම හොඳ දේවල්. මේ එයාලා යනකොට එයාලා සෙන්සිටිව් වෙනකොට අපිට මතක දීලා යන. එයාත් එක්ක ක්ලෝස් ඉන්න ඕනේ. ඒජන්සි එක හරි අමුතුයි. ඒක අපි රීඩ් කරන්න ඕනේ. එතකොට ඕක ඉස්සරහට යනකොට තවත් වෙනස් වෙනවා. එයාලගේ ඒක ටියුෂන් මාස්ටර්ස්ලා කරන්නේ ඒකනේ. ටියුෂන් මාස්ටර්ස්ලා උගන්වන දේ හරනකොට වෙන දේවල් කතන්දර ගොඩාක් කියන්නේ ඒකයි. එයාලගේ ශිෂ්‍ය ප්‍රජාවේ රෝල් මොඩල් එකක් බවට පත් වෙනවා. ඒ කරන්නේ එයාලා ජෙනරේෂන් එක රීඩ් කරනවා. ඒක ඔයාලත් කරන්න ඕනේ. අනාගතයේදී ජෙන් Z එක ඔයාලට ගන්නම වෙනවා. මොකද ඔය කස්ටමර් බේස් එක යනවනේ. එතකොට ජෙන් Z එක ගන්නකොට ඔයාලව හැඩගස්ස ගන්න වෙනවා. ඔයාලව හැඩගස්ස ගන්නවා කියලා කියන ඔයාලා හැඩගස්සෙන්න ඕනේ මොකටද? ඔයාලා හැඩගස්සන්න ඕනේ. ඔයාලා වෙනස් වෙන ගමන් ඒ වෙනස් වෙන සීමා ඔයා තීරණය කරන්න ඕනේ. වෙනස් වෙන සීමාව ඔයා නිශ්චය කරගන්න ඕනේ. ඔයාලා වෙනස් වෙන ගමන් අරයව වෙනස් කරගන්න ඕනේ. අරයව සම්පූර්ණයෙන් ඔයාගේ පැත්තට වෙනස් කරගන්නත් බෑ. ඔයාලට සම්පූර්ණයෙන් එයා විදිහට වෙනස් වෙන්නත් බෑ. ඒක මතක තියාගන්න. ඒක මේ ජෙනරේෂනල් ස්ටඩීස් වල කියන දෙයක්. අපි පරම්පරාව වෙනස් වෙනවා. ඒ වෙනස් වෙනකොට යම් අපි යාවත්කාලීන වීම සිද්ධ කරන්න ඕනේ. එතකොට පොදුවේ දෙන්න පුළුවන් නිර්දේශ ඔයාලට. හැමතිස්සෙම ජෙන් Z එකට සමන් දෙන්න. එයා කතා ගොඩාක් කියයි ඔයා ගාවට ඇවිල්ලා. එයාලව විවේචනය කරන්න යන්න එපා. හැමතිස්සෙම එයා හොඳට දීලා එයාට අදහස් දීලා එයාගේ අදහසට කාලය වෙන් කරන්න. පේ ඔෆිස් වල වැඩත් එක්ක ඕවා කරන්නේ කොහොමද කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේක විශේෂයෙන් එයාලත් එක්ක ඔය ප්‍රොජෙක්ට්ස් වල වැඩ කරනකොට එයාලට හොඳ අදහස් එනවා. යාවත්කාලීන වෙච්ච අදහස් එනවා. මොකද ජෙන් Z කියලා කියන්නේ ෆ්‍රෙෂ්. එතකොට ව්‍යාපාරික අදහසක් නම් සමහරවිට හොඳ ගමනක් එක්ක යන්න පුළුවන් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි වෙන්න පුළුවන්. එතකොට එයාව කඩාවට්ටන්න එපා. එයාව විවේචනය කරන්න ගිහිල්ලා එයාට සමහර වෙලාවට අනවශ්‍ය විදිහට එයා කියවනවා වෙන්න පුළුවන්. එහෙම එක්ස්පීරියන්ස් ගන්න පුළුවන් ළඟට ඇවිල්ලා ඕන දේ එපා දේ හැම දෙයක්ම කියවන. පුළුවන් තරම් උත්සාහ කරන්න සවන් දෙන්න. සහ පැහැදිලි සරල හොඳ සංවේදකයෙක් වෙන්න. ගැඹුරු පද භාවිතයට යන්න එපා. බොහොම සරල උදාහරණ පාවිච්චි කරලා පැහැදිලි කරන්න ඕන. අපි ජෙන් X එකට එහෙම ගියාම එයාලා වැඩිය කැමති නෑ ඔය සරල බවට. කැම්පස් එකේ එහෙම උගන්වනකොට පොඩ්ඩක් බර වචන දැම්මොත් තමයි හොඳ ලෙක්චරර් වෙන්නේ. නමුත් අලුත් කට්ටියට උගන්වනකොට මගෙන් ඉගෙන ගන්න කට්ටිය ඉන්නවා නම් දන්න. පුළුවන් තරම් සරල විදිහට උගන්වන්න ඕනේ. සරල උදාහරණ පාවිච්චි කරන්න ඕනේ. කෝපරේට් ෆයිනෑන්ස් වලදී සරල උදාහරණ පාවිච්චි කරනවා. නමුත් සරල උදාහරණ පාවිච්චි කරලා සරල විදිහට එයාලට පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඔයාලත් මොකක් හරි ලෝන් ස්කීම් එකක් ගැන දෙන රිස්ක් එක ගැන පැහැදිලි කරනකොට බොහොම සරල භාෂාවක් උදාහරණ සැලසුම් මාර්ගෝපච බොහොම සරල විදිහට තියෙන්න ඕනේ. අනිත් එක තමයි පොලිසි මේකින් පාර්ට් වලට ඉන්වෝල්ව් වෙන කට්ටිය ඉන්නවා නම් මතක තියාගන්න පොලිසි මේකින් පාර්ට් එකේදී ඩොකියුමන්ටේෂන් පාර්ට් එක පුළුවන් තරම් ඉස්සරහට අඩු කරන්න සිද්ධ වෙනවා. ඒක එක පැත්තකින් ඩිජිටලයිසේෂන් වලදී කරගන්න ඕනේ අපි. ගත්තොත් එහෙම අපේ රාජ්‍ය ආයතනවල එකම දේ ආයේ කරනවා. එකම දේ ආයේ ලියනවා. දැන් එකම තැනකට උපැන්න සාතියේ කොපියක් දුන්නාම අනිත් ආයෙ ගිහින් කොපියක් වෙනවා. ඔය වගේ දේවල් අපි අඩු කරගන්න ඕනේ. එක පැත්තකින් පිරිවැය අඩු කරගන්නදී අනිත් එක පැත්තෙන් ගත්තාම මේ අලුත් ජෙනරේෂන් එකත් ණයක් දෙනවා නම් ණය ෆෝම් එකේ දැන් හිතන්නකෝ ණය ෆෝම් හතරක් තියෙන රුපියල් 50000යි ණය පැති 4ක් පුරවන්න තියෙනවා. හිතන්නකෝ නේ ඕක භාගයකට
එකට ඕනේ විස්තර ටික අරගෙන අර ණය කොන්දේසි ඇග්‍රීමන්ට් එක සයින් කර ගන්නව එනම් ඇග්‍රීමන්ට් එක වෙනම ගන්නවා නම් ඔය පොඩි කෑල්ලකට ගත්තොත් එහෙම අර A4 දෙකක් යන එක A4 බාන්න පුළුවන්. වට අපි කියනවා මේ ක්‍රියාවලින් සුමට කරන එක. processing. වලට අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ ඔය කට්ටිය කැමති නෑ ආයේ full name එක name with initials කියලා උපැන්න සහතිකයේ කොපියක් attach කරලා identity card එකේ photocopy attach කරන්න ඕනේ. ඒත් එක්කම උපැන්න සහතිකයේ මේ identity card number එක තියන්න ඕනේ. ඒ වෙන්නේ අප්පා මේ එයාට එහෙම තමයි generation එක head එක හිතන්නේ. පැහැදිලි. ඔය process අපි smoothize කරන්න ඕනේ. උපැන්න සහතිකයේ එකම මිනිස්සු උපැන්න සහතිකයේ account එකටයි හැමතැනටම attach කරගන්න ඕනේ. ඕනේ නෑනේ. මේක හිතන්න. මම නිකන් කරණයක් විදියට. එතකොට එයාලා පොඩ්ඩක් විනෝදයෙන් ඉන්න කැමති. සෙල්ෆියක් ගමුද? නේ. ඔයාලා ප්‍රොජෙක්ට් එක බලන්න ගියාම මේ බැංකුවෙන් ආවගේ පොඩි සෙල්ෆියක් අරගෙන ඒක Facebook දාන්න වගේ යන්න පුළුවන්. එතකොට පොඩ්ඩක් එයාලගේ යන්නේ මේ විනෝදපූර්ණ භාවය. ඒත් එක්කම එයාලගේ effort එක හැමතිස්සෙම අපි appreciate කරන්න ඕනේ. ඔයාලා පළවෙනි පාරේ යනකොට තිබ්බට වඩා එයා හොඳට කරලා නම් ඔක හොඳයි කියලා කිව්වම වචනයක් කියා කියලා මොකුත් වෙන්නේ නැහැ. ඒක උත්සාහ කරන්න හැමතිස්සෙම. හොඳේ. ඔවුන්ගේ උත්සාහය සහ නව අදහස් පිළිගන්න. කුඩා උත්සාහයන් සඳහා මූල්‍ය උපදෙස් ඔයාලට ලබලා දෙන්න පුළුවන්. ඒ ඔයාලගෙන් එන හොඳ අදහස්. මොකද ෆ්‍රෙෂ් නේ. අපි ෆ්‍රෙෂ් නෑ. අපේ ඔළුව ප්‍රශ්න වලින් පිරීලා තියෙන්නේ. නමුත් ජෙන් සී එක ඉස්සරහට එනකොට එයාලා ෆ්‍රෙෂ්. එයාලට පෞල් ප්‍රශ්න අනම්මනම් ඔය ප්‍රශ්න මොකුත් නෑ. එයාලා ෆ්‍රෙෂ් කැන්ඩිඩේට්ස්ලා විදිහට සීන් එකට එන්නේ. එතකොට එයාලගෙන් අලුත් අදහස් තියෙන ඉඩ ප්‍රවණතාවය සෑහෙන්න වැඩි. එතකොට මම අර කිව්වා වගේ රෝල් මොඩල් එකක් වෙලා ඔයා උපදෙස් දුන්නොත් සමහර වෙලාවට ඔයාලට මතකද අර මේ අර නාට්‍යයක් ගිය අර පොල්කටු බිස්නස් එක ඒකේ මතකද ඒ සංවර්ධන නිලධාරී මිස් ඒ සංවර්ධන නිලධාරී මිස්ට ඒ කොල්ලෝ 3-4 දෙනා කන්ට්‍රෝල් වුණා. කන්ට්‍රෝල් උනේ ඇයි? එයා අර කරුණාවෙන් කතා කරලා රෝල් මොඩල් එකක් විදියට දුන්න උපදෙස් ටික පිළිගත්තා. සමහර වෙලාවට එයාලගේ අම්මලා තාත්තලාත් ওই ටිකම තමයි කියන්නේ නමුත් තරහෙන් බැනලා ගමේ මිනිස්සුත් ওই ටිකම තමයි කියන්නේ තරහෙන් බැනලා එයාලා පිළිගන්නේ. නමුත් අර සංවර්ධන නිලධාරී මිසේ කතාව මොකද්ද ඒ කතාව? නාටකංකාරය. ස්වර්ණවාහිනියකේ මතකද? ආන් ඒ වගේ රෝල් මොඩල් එකක් වෙන්නේ. එතකොට ඒ වගේ කරන්න කියන එක නෙමෙයි ඒක. ඔයාලගේ හැමතිස්සෙම ඒ විදිහට කිව්වොත් ওই ජෙන්සි එක ඔයාලට නමා ගන්න පුළුවන්. අපි එහෙම කරන්න වෙනවා. එයාලගේ මූල්‍ය විනය හදන්න අපිට කියන්න බෑ. නැත්නම් ඔය මේ මෙහෙම කරන්න ඕනේ මෙහෙම කරන්න ඕනේ කියලා කිව්වට එයාලා පිළිගන්නේ නැහැ. අර විදියට අප්‍රෝච් එකකට යන්නම වෙනවා. ජෙන් සී වයස්කාන් ආදර්ශ තැනීමේ හැකියාව මහත් ලෙස බලපෑමක් ඇති කරනවා. තාක්ෂණයට උනන්දුයිනේ. එතකොට ඔයාලගේ බැංකුවේ තාක්ෂණය නැති වෙන්න පුළුවන්. නමුත් මොබයිල් බැංකින් ඇප්ස් ඔයාලට උපදෙස් දෙන්න පුළුවන්. මේකෙන් ගන්න ණය ඔයාලට මෙහෙම බැංකුවක තැන්පත් කරලා ඒකෙන් මොබයිල් බැංකින් ඇප්ස් වලට යන්න පුළුවන්. දැන් කස්ටමර්ස් ළඟෙන් පේමන්ට්ස් ගන්නකොට QR වගේ සිස්ටම් එකකට යන්න පුළුවන්. ෆයිනෑන්ෂියල් ඇප්ලිකේෂන්ස් තියෙනවා. ඒවා ඔයාලා පොඩ්ඩක් ඒ ගැන හොයලා බලන්න. ඒ පිළිබඳව එයාලට දැනුවත් කරන්න. ඔය ඩිජිටලයිසේෂන් ප්ලැට්ෆෝම්ස් පාවිච්චි කරන්න පොඩ්ඩක් උදව් කරන්න. පාණ්ඩ හා සේවා මේ වල නගරයේ වෙළඳපළට යවා ගන්න ඔය QR එහෙම පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ දේවල්. ඒත් එක්කම එයාලා ඔයාලත් එක්ක ඇවිල්ලා කියවනකොට ඒ කියවනවා කියලා කියන්නේ එයාව වින් කරලා තියෙනවා. ඔයාලා ළඟට ඇවිල්ලා ජෙන් කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි කියවනවනම් අනේ සර් මෙහෙමයි ඕන්න දෙයි එපා දෙයි කියවනවනම් තරහ ගන්න එපා. ඔයා ඒ සරලවම ඔයා එයාව වින් කරලා තියෙනවා. ඔයාව අප්‍රෝච් කරලා තියෙනවා ඔයාව. ඔයාට පුළුවන් එයාව හැන්ඩල් කරන්න. ඒ නිසා පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ ඔයාට අවිල්ල තියෙන ඔපචුනිටි එක. හරි. එතකොට එයාලා විවේචන වලට කැමති නැහැ. බැනලා එයාලව හදන්න බෑ. බැනලා හදන්න බෑ. ඔයාලගේ ළමයින් වුණත් එහෙම වෙන්න ඇති. ඔයාලා එක්ස්පීරියන්ස් කරලා ඇති. එයාලට ආදරෙන් කිව්වොත් එහෙම එයාලා ඒක කරනවා. රෝල් මොඩල් එකක් වෙලා කිව්වොත් එහෙම ඔයාලට ඕන දෙයක් කරගන්න පුළුවන්. එතකොට එයාලා අපේක්ෂා කරන විශ්වාසය. ඔයා එයාව විශ්වාස කරයි කියලා. විවේචනයක් නැතුව එයාව හසුරවන්න. එයාගේ අලුත් අදහස් වලට විවෘත වෙන්න.
මම ආයෙත් කියනවා මේ මම කියන්නේ එයාලට ඕන විදිහට ඔයාව වෙනස් කරගන්න කියන එක නෙමෙයි. අපි වෙනස් වෙන්න පුළුවන් මට්ටමට ඔයාගේ විෂයපතේ ඇතුළ වෙනස් වෙන්න පුළුවන් මට්ටමට වෙනස් වෙලා එයාව ඔයාගේ පැත්තට වෙනස් කරගන්න එකයි මෙතන එයාව හසුරවනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒක කරොත් පාට සාර්ථක වෘත්තිකයෙක් වෙන්න පුළුවන් ඉතින්. ඒක කල්පනා කරන්න. ඒක හිතන්න අපි අනිවාර්යෙන් ඒක කරන්න ඕන. නැවතත් මම මතක් කරනවා. මේ දේවල් කරනකොට පාරිභෝගිකයා තෘප්තිමත් කරන එකයි වාගේ වැඩි. වාගේ පාරිභෝගිකයා හුදෙක් වාට ළඟට එන සේවාදායකයා නෙමෙයි. වාගාවට එන්නේ සේවාදායකයෝ. වාගේ පාරිභෝගිකයා මේ සමාජය. සහනාධාර වැඩසටහන් වල ඔයාලා අඩු පොලී යටතේ ණය දෙනවනම් ඔයාලා සහනාධාර දෙනවනම් මේ සමාජය ඔයාලා භාණ්ඩ හා ඔයාලත් ඇතුළුව ඔයාලා භාණ්ඩ හා සේවා මිලදී ගන්නකොට ඔයාලා ආදායම් උත්පාදනය කරනකොට ගෙවන බදු වලින් තමයි ওই සහනාධාර වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. එතකොට ඒ සහනාධාර නිසි ක්‍රමවේදයට අනුව රජය අපේක්ෂා කරන විදිහට බෙදා හැරීමේ වගකීම තියෙන ඔයාලට. ඔයාලා ගාවට එන පාරිභෝගිකයා බැන බැන යන්න පුළුවන්. අපිට දෙන්නේ මේක මෙහෙමයි කියලා. නමුත් ඔයාලා හිත හදාගන්න. ඔයාලා සංකීර්ණ විදිහට හිතුවොත් ඇත්තටම ඔයාලගේ පාරිභෝගිකයන්ව තෘප්තිමත් කරලා කියලා. ඒ නිසා මේ මොන දේ කරත් ඔයාලා හෘද සාක්ෂියට එකඟව හරි දේ කරන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. එහෙම රාජ්‍ය නිලධාරීන් පිරිසක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔයාලට ඒක කරන්න පුළුවන්. වැඩි කලබල වෙන්න එපා. හැමතිස්සෙම කලබල නොවි මේ යාවත්කාලීන වීම සිද්ධ කරන්න උත්සාහ කරන්න. අනිත් දේ තමයි මම එදත් කිව්වා. ඔයාලා පෙන්ෂන් යනවා නම් මේ පෙන්ෂන් යන දවස වෙනකන් ඔයාලට වැටුප් ගෙවනවා. ඒ නිසා මේ මගේ අන්තිම අවුරුද්ද මේ මගේ අන්තිම අවුරුදු 5 මේ ටිකේ මම මොනව කරන්නද මම හිටියා වගේ ඉඳලා යනවා. ඒ දේ කරන්න එපා. ඒවා වැරදි ආදර්ශයක් දෙන්න. අවසාන දිනේ වෙනකන් ඔයාට කරන්න පුළුවන් යාවත්කාලීන වීම සියල්ල සිද්ධ කරන්න ඔයාගේ ආයතනය. හරි එහෙනම් මම මූලික වශයෙන් අවශ්‍ය කරන කරුණු සාකච්ඡා කරා. දැන් ඔයාලට මොනවා හරි ගැටලු ඔයාලගේ අදහස් තියෙනවා නම් අපි ෂෙයා කරගමු. මම ප්‍රශ්න අහනකොට වැඩි රෙස්පොන්සස් ආපු නැති නිසා මම වැඩි සාකච්ඡාමය ස්වරූපයකට ගියේ නැහැ සහ මෙහෙත් වෙහිබර කාල ගුණයක් තියෙන නිසා ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් සහ ඔයාලගේ අදහසක් තියෙනවා නම් දැන් ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ සම්බන්ධයෙන් අදහසක් ඔයාලා මෙහෙම මේ ජෙන් C එක හැන්ඩල් කරන එක සම්බන්ධයෙන් එහෙනම් අපි අදට නවතිමු. අපි ආයෙත් හම්බෙමු. ඔයාලට ඕන වෙලාවක මගේ නම්බරේ තියෙනවා. ඔයාලට ඕන වෙලාවක ගැටලු හරි තත්ත්වයක් ආවොත් මාව සම්බන්ධ කරගන්න. මම එතකොට අනිවාර්යෙන් උදව් කරන්න. නැවතත් ජෙනරේෂනල් ස්ටඩීස් කියලා කියන්නේ මම මේ දවස්වල ස්ටඩි කරන ඒරියා එකක්. ඒ නිසා විශේෂයෙන්ම මේක ඔයාලට මට ඔයාලත් එක්ක දැනුම බෙදා ගන්න හම්බෙච්ච අවස්ථාවක් වගේම මේක මටත් ලැබුණු අවස්ථාවක්. මොකද අර මේ වගේ දෙයක් කරනකොට මම ඒකේ වැඩ කරනවා, ඒක ස්ටඩි කරනවා. එතකොට මේකත් මටත් ලැබුණු අවස්ථාවක්. ඒ නිසා මට මේ අවස්ථාව අර කස්ටමර් කෙයා ගැන කතා කරන්න කියද්දි මම මේ ටොපික් එක දීපුවාම CMA ආයතනයෙන් ඒක ඇක්සෙප්ට් කරලා මට මේ දුන්න අවස්ථාවටත් ඒ වගේම ඔයාලගේ බැංකු සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අපේ ශ්‍රියන්ත මහත්තයා සහ අධ්‍යක්ෂකතුමාට ස්තුතිවන්ත වෙනවා. එහෙනම් මම දැන් අවස්ථාව දෙනවා අපේ ඉන්දික මහත්තයාට. හරි බොහොමත්ම ස්තුතියි සර්. ඇත්තම සර් ගොඩක් බිසි ඉන්නේ මේ දවස්වල දරුවෝ අලුතෙන් බඳවා ගැනීම හා අධ්‍යයන කටයුතු අලුතෙන් ආරම්භ කරලා තියෙන වෙලාවක මම දවස් 2යි 3යි වගේ කිව්වේ සර් මට මගේ තියෙන ටයිම් ටේබල් එක හරි බිසි. ඒ වෙලාවේ පුළුවන් විදියට සර් මේ වැඩේ කරමු කිව්වම සර් නිහතමානීව බාර අරගෙන ඒ කටයුත්තට දායක වුණා. මම හිතන්නේ ඉදිරියට අපි යලිත් හමු යමු. ඉතින් වෙලාවෙන් කළා සර්ගේ කාලයෙන් ලබා දුන්න අවස්ථාව මම හිතන්නේ ඕගොල්ලන්ට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති. මොකද ගොඩක් දේවල් තියෙනවා කරන්න. මොකද මට කාලය ගොඩක් ගියා මේක පටන් ගන්න. මොකද මුල් කාලවල මේවා කරගන්න බැරි වුණා. මොකද මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ඒ වගේම ඉදිරියේදී මම මේ පොරොන්දු වෙච්ච හැමදේම ඉෂ්ට කරන්න පොරොන්දු වෙනවා. මොකද ඔයාලා පිට එක්ක හරි ආදරෙයි.
හරිව ගනුදෙනු මේ කියන්නේ ජීවිතේ හම්බෙච්ච හොඳම රාජ්‍ය නිලධාරීන් විදිහට තමයි මම සලකන්නේ. ඒක නිසා තමයි මෙච්චර කැපකිරීම කරන්නේ. ඉතින් ඔබට පුළුවන් විදිහට දායකයන් ගොඩක් අය මම හිතන්නේ වැහිබල් කාර්බන් නිසා මෙසේජ් වලට රෙකෝඩින් එක දෙන්න කියලා සර් මේ සම්බන්ධ දෙන්නේ නැහැ කියලා. පුළුවන් තරම් සහභාගී වෙන්න බලන්න. මොකද ඕගලන්ට අවශ්‍ය දේවල් මම නොමිලේ කරනකොට මගේ ආයතනෙත් බලන් ඉන්නවා මේ කීප දෙනෙකුට මේ මම කරන දේවල් මම රිපෝට් කරන්න ඕනේ මගේ ආයතනයට. ඒකට ආයතන නිලධාරීන් බලන මේ සුළු පිරිසකට රෙකෝඩින් 600ක් විතර මම අද ප්ලැට්ෆෝම් එක මිලදී ආරම්භ මේ කරන්නේ. මගේ දින ප්ලැට්ෆෝම් එකේ දාන්න පුළුවන් 100යි. අද මම 1000ක් ගන්න පුළුවන් එකක් පර්චේස් කරා. ඒකට ආයතනෙන් මට රෙකෝඩින් ඒකට මට ඩොලර්ස් ගෙවන්න ඩොලර්ස් වලින් මේවා ගන්න ඕනේ. ඒ ඔක්කොම කරන්නේ ඔයාලා වෙනුවෙන්. ඉතින් පුළුවන් තරම් සම්බන්ධ වෙලා මේ කටයුතු ඕගොල්ලන්ගේ දියුණුවට යොදා ගන්න. මොකද අලුත් ජෙනරේෂන් එකක් එක්ක යන්න තියෙන කාලේ නිසා. ඒ වගේම කියන්න තියෙන්නේ දැන් අන්තිමට තිබිච්ච කන්වර්සේෂන් එක මට ප්‍රමාද වුණා තියන්න. මොකද ඒකට හේතු වෙලා තියෙන්නේ මේ මාස දෙකේ ප්‍රෝග්‍රෑම් පහුගිය මාස 3 ප්‍රෝග්‍රෑම් තියන්න බැරි වුණා. තව සියන්ත මාත්‍යකව තව ප්‍රෝග්‍රෑම් 4-5ක කට්ටියක් ඉන්නවා කරලා ඉවර කරන්න කියලා. ඒ ටික ඉවරෙච්ච ගමන් ඕගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙනවා කන්වර්සේෂන් එකේදී සාතික ලබා ගන්න. ඒ වගේ මේ දවස්වල පොරොන්දුවක් වුණා තවත් පාඨමාලාවක පටන් ගන්නවා කියලා පාරිභෝගික ඒ කියන්නේ ක්‍රෙඩිට් මැනේජ්මන්ට් කියලා. මේකෙදි සම්පූර්ණ අර අපේ ගුරුවරු සියලු දෙනා එකතු වෙලා සිලබස් එකක් හැදුවා. මොකද ඒකෙදි ඕගොල්ලන්ගේ අදහස් රෙකෝඩින් දුන්නේ වොයිස් රෙකෝඩින් ඔක්කොම සම්පාදනය කළා. ඔයාලට මම සිලබස් එක බැංකුවටම අන්තර්ගත වුණ සිලබස් එකක් තමයි හදලා තියෙන්නේ. මෙතනදී ප්‍රායෝගික විෂයන් ගොඩක් වැඩි. ප්‍රැක්ටිකලි ප්‍රසන්ටේෂන් ගොඩක් දාලා තියෙනවා. කස්ටම් කියන අරමුණ ගොඩක් IT වුණා software එක වැඩ කරන්නේ කොහොමද? IT පැත්තේ ගොඩක් ඒ වගේම law ව්‍යාපාරයට අදාළ සම්පූර්ණ law තියෙන්නේ. සම්පූර්ණ බැංකුවට සිලබස් එකක් තමයි යන්නේ. පළවෙනි අධීරයේදී අපි අඳුරගත් ගැටලු ඔක්කොම निराකරණය වෙනවා. ඒකෙදි කාලය පිළිබඳ ගැටලුවක් ඇති වෙන එකකුත් නැහැ. මොකද දවස් 6ක පූර්ණ පාඨමාලාවක් විදියට යන්නේ. දවස ගානේ විභාග තියෙන ක්‍රමෙත් වෙනස් කරා. අවසාන දවසේ ප්‍රැක්ටිකල් අප්‍රෝච් එකෙන් අපි ඕගොල්ලන්ගේ ප්‍රසන්ටේෂන් ක්‍රමයකට අපි විභාග ගන්න ක්‍රමයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතෙන්දී අපි අර 6 වෙනි දවසේ අර වේලාසනිය යන ප්‍රශ්නෙත් ඉස්සරලා තියෙන්නේ. ඒකට දවස් 6ක ෆුල් මේ මාසික පාඨමාලාවක් තමයි ඒක ඉදිරියේදී මම හිතන්නේ අලුත් අධ්‍යක්ෂතුමාත් එක්ක කතා කරලා මම හිතන්නේ තාම මාස දෙක තුනක් ඇතුළත පටන් ගන්න පුළුවන් වෙයි. ඒක තමයි විශාල වශයෙන් කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ මම හිතන්නේ ගොඩක් සතුටු ඇති අද දිනේ දේශනේ මොකද ආන්සර් කියන්නේ බොහොම සරල උගන්වන සර් කෙනෙක්. ළමයි අතර ජනප්‍රිය චරිතයක්. ඉතින් මමත් සර්ට ප්‍රාර්ථනා කරනවා සර්ගේ කරන කියන හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න ඕනේ. අධ්‍යාපන කටයුතු ඉතින් ඉහළටම ගිහිල්ලා තවත් දවයි දරුවන්ට මේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්තේ විශේෂයෙන් ඔයාලා වගේ දුෂ්කර ප්‍රදේශයකින් පැමිණි සර් කෙනෙක් අනුරාධපුර වගේ ප්‍රදේශයකින් ඇවිල්ලා මේ අද පහනක් වෙලා දරුවන්ට ඒ පහන පත්තු කරලා එළිය දාන්න දරන උත්සාහයේදී එතුමත් සෑහෙන කාර්යබහුලයි. මොකද එතුමාටත් ලෙක්චර්ස්ලා ගොඩක් අඩුයි රාජ්‍ය සේවයේ. තනියෙන් 28ක් විතර වගේ කව ගන්න. එවැනි පරිසරයක් තුළ තමයි ඒ සියලු දේ කරන්නේ. ඉතින් එතුමාගේ ඥානය වැඩි වෙලා තවත් මේ දුව දරුවන්ට මේ අධ්‍යාපනයෙන් ඉහළට යන්න අතහිත දෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලා සියලු දෙනාටමත් එහෙනම් සුබ අනාගතයක් සුබ රාත්‍රියක්. මම හිතන්නේ මේ මාරි හම්බෙන්න ලැබිච්ච එක ලොකු දෙයක්. මගේ හිතේ තව අදහසක් තියෙනවා. ඒක මම කොහොම හරි බලන්න ඕනේ. අපි කණ්ඩායමක තුල get together එකක් තියන්නේ. ඒකත් මගේ හිතේ තියෙන තවත් විශේෂයක්. මොකද හමුවීම තමයි සුන්දරත්වය. හැමෝම කියන්නේ තවත් පාඨමාලා ගොඩනගා ගන්න සර් මේක තරම් සුන්දරත්ව පාඨමාලාවක් නෑ. මේකේ විනෝදය හැමදේම තිබෙන නිසා. ඒ කොහොමද කරන්න කියන එකත් මගේ හිතේ ලොකු ප්ලෑන් එකක් තියෙනවා. බලමු අපි කට්ටිය කතා කරලා ඒකත් ඉදිරියේදී ගුරුවරු සියලු දෙනා එකතු වෙලා කෙසේ හෝ ඒක කරන්න උත්සාහ කරනවා කොමන වෙලාවක හෝ. ඉතින් එහෙනම් සමුගන්නම්. මේක රෙකෝඩින් එක මම ගෲප් වලට දාන්නම්. ඉතින් ඒ ගෲප් වලින් ඔයගොල්ලෝ අද සහභාගී වෙනටත් ඒක අවස්ථාවක් ඒගොල්ලෝ ලබා ගන්න. එහෙනම් ඔයාලා කොහොමද ඔයගොල්ලෝ කවුරුහරි එක අදහසක් ඉදිරිපත් කරන්නකෝ බා. අපිටත් පොඩ්ඩක් අටහනක් අහන්නත් එක්ක. හලෝ. හරි කමන්නේ රෑබෝ වෙලා තියෙන නිසා එහෙනම් කතා කරනවා. කියන්න. හරි. ඔව් ඉන්දික සර් මම සුගත තරණයික. කියන්න. කොහොමද? සතුටුයි කතාවට ආයෙත්. ඔව් මේ මම හිතනවා මේ සම්බන්ධයෙන් මේ ගෲප් වල අපේ අයලා ගොඩක් දැනුවත් වෙලා නැති ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. ඒක තමයි ලොකුම කාරණේ. මොකද මේ මමත් ගෲප් එකේ බලනකොට ගෲප් එකෙන් මේ ගන්න බැරි වුණා ලින්ක් එක. මම ඉතින් මම මේ අර නිලුකණන්ගේ කතා කරලා තමයි ගත්තේ. කියන්ද සමහර ලාවට මේ ලින්ක් එකේ ගැටලුවක් මොකක් හරි තියෙන්න ඇති. තියෙන. අනිවාර්යෙන්ම හොඳ වැඩසටහන. ඔව් මේ මොකද සර්ගේ වැඩසටහන් ඇත්තට මම මේ ඉස්සරත් අපි කතා කරනකොට ඇත්තටම හොඳට කරනවා. මේ හැම කෙනාටම මේ වදින්න. ඒ හින්දා මම හිතනවා මේ ගොඩක් හොඳයි මේ බැංකු වැඩසටහන තුළ මේ වර්තමානයේ තියෙන අභියෝග ටික ජය ගන්නට මම හිතනවා මේක පිටුවහලක් කරගන්න පුළුවන් වෙයි කියන විශ්වාසෙත් එක්ක
මම ඉතින් මේ වගේ වැඩසටහන් කරන්න ඔබතුමාටත් නැවත ශක්තිය ධෛර්ය වාසනාව ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. හරි බොහොම ස්තුතියි. බොහොම අස්සයි කටහඬ. ඉතින් අපි දවස් 5ක කටහඬ අනල කාලෙකින් නැවනේ. මම හිතන්නේ මේ ඊළඟ වැඩසටහන තියෙන්නේ මේ මාසේ අන්තිම සතිය විතර මම ප්ලෑන් කරලා තියෙනවා කරන්න. ගෲප් වල මම ෂෙයා කරනවා. ඉතින් මට තියෙන වෙලාවට මම හිතන්නේ මමත් බැලුවා. සමහරක් අය රීඩ් කරන්නේ නැහැ. සමහර මම දාන මැසේජ් සමහරක් කොටසක් බලන්නේ නැහැ. ඒවා බලන්න මොකද ඉතාලමත් ආදරෙන් ගෲප් ටික මම තියන් ඉන්නේ. ඊළඟ වැඩසටහන සංවිධානය වෙන්නේ මගේ ලක්ෂ්මන් සර් හරහා IT විෂයට අදාළ presentation skills. කොහොමද ප්‍රසන්ටේෂන් එකක් හදන්නේ? ඒ අදාළ කොටස තමයි කාවරණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකත් උගලන්ට වැදගත් වෙන විෂයක් වෙයි. ඒ වගේම ප්‍රොජෙක්ට් එකට අදාළව ඉවැලුවේෂන් ඒ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් එකේ එදා අපි ගණිතමය විෂයන් ටිකක් කරේ. මම සංජය සර් හරහා බලාපොරොත්තු වෙනවා අලුතෙන් උගලන්ට එන ප්‍රොජෙක්ට් එකකදී කොහොමද කාර්යභාරය කියලා අලුත් නොලෙජ් එකක් එක්ක ගමනක් යන්න. ඒ වගේම සර්ත් කතා කරලා තියෙන මේ විජිපරපෙද්දී බජට් එක සම්බන්ධ වෙන හයිලයිට් ටික පොඩ්ඩක් තාම ඒක ෆයිනලයිස් කරගන්න බැරි වුණා. ඒකත් කරන්න බලාපොරොත්තු වෙනවා. උගලන්ට වැදගත් වෙන කොටස. ඒ අනුව ඒ වගේම පුල් සර්විස් බලාපොරොත්තු වෙනවා යම් කිසි කොටසක් කරන්න අර මුදල් ප්‍රවාහ ප්‍රකාශ සම්බන්ධයෙන් ගැටලුවක් තිබ්බා. ඒක දවස් 4ක් විතර ප්‍රෝග්‍රෑම් එකක් දාන්න වෙනවා. ඉතින් ඒකත් කොහොම හරි ප්ලෑන් කරලා මම හිතන්නේ මාසෙට එකක් විතරවත් කරන්න මගේ ප්ලෑන් එක තියෙනවා. ඒ වගේම ඔයාලට මොන හරි නොලෙජ් ෂෙයාරින් වැඩි කරන්න ඕන මොන හරි ඕගොල්ලන්ගේ මාතෘකා තියෙනවා නම්. ඔයාලට අවශ්‍ය දැනුම මොන වලටෙන්ද ඕනේ කියන එක අපේ ගුරුවරු හරහා ඒ අවශ්‍යතාවයේ ගෲප් වලට දාන්න මට එතකොට අවධානය යොමු කරන්න පුළුවන් මොන මොන පැති වලටද මගේ ලෙක්චර්ස් වල යොමු කරලා ලෙක්චර්ස් එකත් එක්ක දේශන ආරම්භ කරගෙන ඉදිරියට යන්න පුළුවන්. හරි බොහොමත් ස්තුතියි. එහෙනම් ඔක්කොටම සුබ රාත්‍රියක් සුබ අනාගතයක්. නැවතත් අපි ඉදිරි වැඩසටහනදී හමු වෙමු අලුත් වැඩසටහනක් එක්ක. ඔක්කොම thank you. good night ඔක්කොටම. Thank you. Thank you, Good night, sir.